එහෙනම් අපි අද වැඩේ පටන් ගන්නයි හදන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු ඇයි අපි බිස්නස් කරන්න ඕනේ? ඇයි? මොකද අපේ රටේ ගොඩාක් කට්ටිය ව්‍යාපාර කරන්න ආසාව උවමනාව තියෙනවා. නමුත් ව්‍යාපාරයක් පටන් අරගෙන ටික කාලයක් යද්දී එක්ක ව්‍යාපාරය පාඩු වෙලා ව්‍යාපාරය යාලා අතාරිනවා. නැත්තම් ව්‍යාපාරය කරගෙන යද්දි හිතෙනවා අයියෝ මං අර කර කර හිටපු ජොබ් එකම කර කර හිටියනම් හොඳයිනේ. මේ මොකක්ද මං කරගත්ත එකක් වගේ. හරිද? එතකොට ව්‍යාපාරයක් කරනවා කියද්දි අනිවාර්යයෙන්ම අපිට තියෙන්න ඕනේ අපේ මොටිවේෂන් එක. මේ මොටිවේෂන් එක කියන එක නිකන් පොඩි මොටිවේෂන් වීඩියෝ එකක් බලලා ගන්න මොටිවේෂන් එක නෙමෙයි. දවසින් දවස ව්‍යාපාරය දියුණු කරන්නේ කොහොමද? ඇයි මොකටද මම මේ ව්‍යාපාරය දියුණු කරන්නේ? මේකෙන් මොකක්ද වෙන්නේ කියන එක සම්බන්ධව තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම තමන් තුල අදහසක්. හරි. මම පොඩි කතාවක් කියන්නම්. අපි කැම්පස් යන කාලේ ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ අපේ ව්‍යවසායකත්ව අධ්‍යනාංශයේ ඩිපාර්ට්මන්ට් හෙඩ් තමයි ඩොක්ටර් ශාමන් උදයංග. හිටපු ඩිපාර්ට්මන්ට් හෙඩ්. ශාමන් සර් අපිට හැම වෙලේම කියපු දෙයක් තමයි උඹලා මේක ඉගෙනගෙන ගිහිල්ලා උඹලා එළිය දියව් කියලා ආයි ඉල්ලන්න එපා. මොනවාද? රැකියා. දැන් අපි දකිනවා බහුතරයක් අපේ රටේ මිනිස්සු පාරවල් ගානේ උද්ඝෝෂණ කරනවා දියව් අපිට දියව් රැකියා දියව් කියලා. පැහැදිලිද? ඒ කට්ටියට මම මේ අපහාසයක් කරනවා නෙමෙයි. අපි මේ ව්‍යාපාර කරන එකෙන් වෙන්නේ අපි මේ ව්‍යාපාර කරන එකෙන් පැහැදිලිවම මේ රටට සමාජයට වෙන්නේ රැකියා නිර්මාණය වෙන එක. එතකොට ඔයා මේ පටන් ගන්න පොඩි ව්‍යාපාරය දවසින් දවස දියුණු කරලා ඔයා හදන්නේ රැකියා. ඒ රැකියා මතින් අනිවාර්යයෙන්ම තව පෞල් ජීවත් වෙනවා. රටේ ආර්ථිකය තමයි ඒ නගා සිටවන්නේ. පැහැදිලිද? එතකොට ඔයාලා පුරුදු වෙන්න ඔයාලා මේ කරන ව්‍යාපාරයෙන් රැකියා උත්පාදනය කරලා අර දියව් කියලා පාරවල් වල ඉල්ලන කට්ටියට ගනිව් කියලා රැකියා නිර්මාණය කරන්න. පැහැදිලිවම අත්‍යවශ්‍ය දෙයක් තමයි ඒක. ඒකට හේතුව මොකද දන්නවද? දැන් මෙතන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවනේ පිරිසක්. ඔයාලා දන්නවද මේ රටේ ඔයාලා තමයි ආර්ථිකය රැකගෙන ඉන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ රට කියන්නේ අවුරුදු 5න් 5ට මොකක් හරි ප්‍රශ්නයක් එනවා. දැන් අපි නිකන් අපිට මතකම කාලේ ගමුකෝ 2019. ඔන්න පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා. එතකොට travel and tourism business ටික කඩාගෙන වැටෙනවා. ප්‍රශ්න ගොඩකට අපි මුහුණ දෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න ඒකෙන් ඔළුව උස්සනවත් එක්කම අපිට කොරෝනා එනවා. ඒක මුළු ලෝකෙටම බලපානවා. හරිද? ඊට පස්සේ ඔන්න ඒක හොඳ වෙලා ටික කාලයක් කියපු ගමන් මොකද්ද වෙන්නේ අපිට? අපිට එනවා ආර්ථික අර්බුදයක්. ඉකොනොමික් ක්‍රයිසිස් එකක් එනවා අපිට. මතකයි නේද? ගෑස් නැතුව, තෙල් නැතුව ආර්ථික අර්බුදය ඇවිල්ලා අපිට ගොඩාක් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණානේ. හරිද? හරි. ඔන්න ඒකත් හිමීට නැගිටගෙන දැන් නැවත වතාවක් රිකවර් වෙලා එද්දි අපිට ආවා ඩිට්වා සුලි කුණාටුව. ඊට පස්සේ ඔන්න ඒකත් රිකවර් වෙද්දි අපිට ආවා ලෝක යුද්ධයක් පටන් ගත්තා. ඉතින් ඒ හැම දෙම මැද්දේ තමයි මේ ව්‍යවසායකයා කියන මිනිස්සයා ව්‍යාපාරයක් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ප්‍රථම වශයෙන් මම ස්තුති කරනවා අද මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ඔයාලා බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා, ඔයාලට බිස්නස් එකක් කරගෙන යන්න දැනුම අවශ්‍යයි කියලා, ඔයාලට ව්‍යාපාරයට අදහසක් ඕනේ කියලා මෙතනට මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය. මොකද ඔයා වෙනුවෙන් කරන මේ ව්‍යාපාරය ඍජුවම බලපානවා රටේ දියුණුවට, රටේ ආර්ථිකයට. හරිද? ඉතින් ඔයාලා මේ කරන්න හදන්නේ ලොකු දෙයක්. ඒක මතක තියාගන්න. පැහැදිලිව මේවා කරන්න. හරිද? හරි. එතකොට අපි හරි. අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මොකක්ද? පැහැදිලි නෑ. හරි.
හරි අපි මේ chat එක පස්සේ බලමු. මොකද chat එක අපි බලන්න ගියොත් දැන් අපිට මේ වැඩේ කරන්න බැරි වෙනවා. පැහැදිලිද? හරි. හරි. ඔයාලට පැහැදිලිව ඇහෙනවද කියලා මට chat එකට පොඩි කවුරු හරි මැසේජ් එකක් දාන්න. ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවද? මං කියනවා පැහැදිලිව ඇහෙනවද? හරි. thank you very much. හරි. හරි. එහෙනම් අපි lecture එක continue කරමු. හරි. ඉස්සෙල්ලාම මං ඔයාට හඳුන්වලා දෙන්නම් අපි කවුද? මොකක්ද මේ ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න කියන්නේ? හරිද? එතකොට මේ ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න කියන දේ අපි ගත්තොත් ඒක ඇවිල්ලා අපේ මයින්ඩ් එකට දාගන්න පුළුවන් හොඳ කන්සෙප්ට් එකක්. පැහැදිලිද? මං ඉස්සරහට කියලා දෙන්නම් අපිට තියෙනවා අද ඉගෙන ගන්න මේ perfection trap එක. අපි හැම දෙයක්ම perfect වෙනකන් බලන් ඉන්නවා බිස්නස් එකක් පටන් ගන්න. මම ඒක ඉස්සරහට උගන්වන්නම්. හරි. එතකොට මේ ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න කියන concept එක අපි හැදුවේ මට කැම්පස් යන කාලේ තිබ්බ ප්‍රශ්නයකට උත්තරයක් විදිහට. මම කැම්පස් යන කාලේ මම කල්පනා කරා හරි මම දැන් ව්‍යවසායකත්වය ගැන ඉගෙන ගන්නවා. ඉගෙන ගද්දි ටිකක් ඒක ලොකු බැරෑරුම් විෂයක්. මට නිකන් හෙව්වා ලංකාවේ මට මොන වගේ දේවල්ද තියෙන්නේ මේ සම්බන්ධව ඉගෙන ගන්න කොහොමද පුළුවන්ද තැන් තියෙනවද අන්න ඒ වගේ. එතකොට එහෙම තැනක් මට හම්බුනේ නැති නිසා මට හිතුණා මම හදන්න ඕනේ එහෙම තැනක් කියලා. ඉතින් දැන් අවුරුදු 6ක විතර කාලයක් තිස්සේ අපි මේ ලෙක්චරින් ප්‍රොසෙස් එක කරනවා. එතකොට ඒක එක එක විදිහට අපි ඇවිල්ලා තියෙනවා. අපි ඊට පස්සේ අවුරුදු 3කට කලින් තමයි මේ ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න කියන ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. එතකොට මේ වෙද්දි ලංකාවේ ව්‍යවසායිකාවන් ව්‍යාපාරිකයින් 1000කට එහා අපිත් එක්ක වැඩ කරලා තියෙනවා සහ වැඩ කරගෙන යනවා මේ ව්‍යාපාර හදන්න තමන්ගේ ව්‍යාපාර දියුණු කරන්න අන්න ඒ වගේ දේවල් වලට. හරිද? හරි. ඊට පස්සේ අපි නැවත වතාවක් අපේ ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න අපි ගැන විස්තරයක් කිව්වොත් අපි 2022 තමයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නෙ. ඊට පස්සේ අපි මේ ප්‍රොජෙක්ට් එකේදී ෆිසිකල් ලෙක්චර්ස් කරනවා. අපි ගවර්න්මන්ට් එකත් එක්ක එකතු වෙලා වැඩ කරා ව්‍යවසායකින්ට උගන්වන්න. ඊට පස්සේ අපි ස්කිල් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඒ වගේ අපි මේ ව්‍යවසායකත්වයේ සම්බන්ධ ගොඩාක් දේවල් එක්ක ගැටෙනවා හැම වෙලේකම. ඔයාලට මේ ව්‍යවසායකත්වයේ ඇත්ත කෑල්ල උගන්වන්න. මං ඉදිරියට පැහැදිලි කරලා දෙන්නම් ඇයි ඒ ඇත්ත කෑල්ල කියලා කිව්වේ. ඔයාලා දන්නවද මේ ව්‍යවසායකයා කියලා තමාව හඳුන්වා ගන්න ගොඩක් පිරිසක් ඇත්තටම ව්‍යවසායකින් නෙමෙයි. පැහැදිලිද? ඒක හේතුව මං ඉස්සරහට ඔයාලට ගොඩක් ඩීප් ඩවුන් ගිහිල්ලා පැහැදිලි කරලා දෙන්නම්. හරි. එතකොට මම කවුද? මගේ නම බාතිය රූපසිංහ. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යනාංශයේ මේ ව්‍යවසායකත්ව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඉගෙනගෙන තමයි ඔයාලත් එක්ක මේ දැනුම බෙදා හදාගන්නේ. එතකොට මම ප්‍රායෝගිකව ව්‍යාපාර කිහිපයකම නිරත වෙන කෙනෙක් සහ ව්‍යවසායිකාවන් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. එතකොට මගේ සම්පූර්ණ අත්දැකීම අවුරුදු 9කට විතර කිට්ටු වෙනවා. ඒ අත්දැකීම් ටික මම මගේ ජීවිතේ ව්‍යාපාර කරද්දි කරපු වැරදි ටික තමයි මම මේ ඔයාලට උගන්වන්න හදන්නේ. ඒව කරන්න එපා කියලා. ඒ කියන්නේ අපි පාරක ඉස්සරහට ගියා නම් මම මේ අද පටන් ගත්ත මේ ප්‍රොජෙක්ට් එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඒ පාරේ ඉස්සරහා වලවල් කොහෙද තියෙන්නේ? ඒ පාරේ ඉස්සරහා මඩ වලවල් කොහෙද තියෙන්නේ? ගල් කොහෙද තියෙන්නේ? කොටන් පෙරලිලා තියෙන්නේ කොහෙද? මේක ගමනක්. මේක ගමනක්. මේකේ එන්ඩ් එකක් නැති ගමනක්. හරිද? හරි. ඊට පස්සේ දැන් අපි යන් අපේ ලෙක්චර් එකට. අද අපි මේ කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ අපේ ව්‍යාපාරයක් පටන් ගද්දී අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක්. ඒ මොකද්ද? මූලික වශයෙන්ම අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ව්‍යාපාරයට කොහොමද හරියට අදහසක් තෝරගන්නේ? මොකද්ද මම පටන් ගන්න ව්‍යාපාරය? අපේ කාලෙන් කාලෙට ව්‍යාපාර ජනප්‍රිය වෙනවා. අපේ ගොඩක් කට්ටිය පුරුදු වෙලා ඉන්නවා තව කෙනෙක් කරොත් ව්‍යාපාරයක් ඒක සාර්ථක වෙනවා දැක්කොත් අන්න ඒ ව්‍යාපාරයම කරන්න පටන් ගන්නවා. අන්තිමට ඒක පටන් ගත්ත කෙනාටත් බිස්නස් නෑ. ඒක අලුතෙන් පටන් ගත්ත කෙනාටත් බිස්නස් නෑ. ඔයාලට මතකද පෝක් එක්ක පොල් රොටි? මතකද? පටන් ගත්තා කොරෝනා කාලේ.
හරිම ක්‍රියේටිව්. එයා ඒ වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ පිළියන්දල බයිපාස් රෝඩ් එක දිගටම පෝකුයි පොල් රොටි එපා වෙනකන් ගියා. හරිද? මේ ළඟදි මම ඔයාලට උදාහරණයක් කියන්නද? ඔයාලට මතකද අර පුඩින් කන්සෙප්ට් එකක් පටන් ගත්තා. ඒකත් හැමෝම කොපි කරන්න පටන් ගත්තා. පැහැදිලිද? ඒ කොපි කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒකත් එක විදිහක් ව්‍යාපාර පටන් ගන්න. හැබැයි ඒක කරන විදිහක් තියෙනවා. මං ඔයාලට කොහොමද ඒක කරන්න කියලාත් ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. හරිද? අද අපි මේ ලෙක්චර් එකේ කතා කරනවා ව්‍යවසායකයා කියන්නේ කවුද? ව්‍යාපාරිකයා කියන්නේ කවුද? එතකොට එතනින් එහාට ගිහිල්ලා එයා අයිඩියා එකක් හොයාගන්නේ කොහොමද ව්‍යාපාරයක් පටන් ගන්න කියන දේවල් ටික අපි කතා කරනවා. හරි. එතකොට පළවෙනිම දේ තමයි අපේ මයින්ඩ්සෙට් එකට තියෙන බැරියර් එක. හරිද? අපේ මයින්ඩ්සෙට් එකට තියෙන බැරියර් එක තමයි අපිට බිස්නස් අයිඩියා එකක් හොයාගන්න බැරි හේතුව. හරිද? දැන් ඔයාලට පේනවා මෙතන තියෙනවා lack of ideas. හරිද? lack of ideas. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා ඔයාලට untrained mind. හරිද? ඒ කියන්නේ පුහුණු නොකළ මනස. එතකොට ව්‍යාපාරයක් පටන් ගන්න මූලික වශයෙන්ම මොකද්ද වෙලා තියෙන්නේ? මේ අයිඩියා එකක් නැති කමකට වඩා ඔයාගේ පුහුණු නොකළ මනස තමයි ලොකු වෙලා තියෙන්නේ. ඒ පුහුණු නොකළ මනස නිසා තමයි ඔයාට අයිඩියා එකක් පටන් ගන්න බිස්නස් එකකට අයිඩියා එකක් නැත්තේ. අයිඩියා එකක් තිබ්බත් ඒක පටන් ගන්න බැරි වෙලා තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට අපි කතා කරමු මොකක්ද මේ? ඇයි අපි මේ කතා කරන්නේ ඩිෆෝල්ට් හියුමන් අපි මිනිස්සෙක්, සාමාන්‍ය මිනිස්සෙක්. ඔයා මම හැමෝම අපි මිනිස්සෙක්. එතකොට මේ මිනිස්සයා ගැන කතා කරද්දී අපිට මූලික වශයෙන්ම තියෙනවා අපේ මිනිස් මනස හැදිලා තියෙන විදිහ. ඒ අපේ මිනිස් මනස හැදිලා තියෙන විදිහත් එක්ක ස්වභාවිකවම අවිනිශ්චිතතාවයන් මග හරිනවා. අපේ මිනිස් මනස ස්වභාවිකවම අවිනිශ්චිතතාවයන් මග හරිනවා. ඇයි? අපේ මිනිස් මනස කැමති හරිම කම්ෆර්ටබල් ජීවත් වෙන්න. රිස්ක් නැතුව ජීවත් වෙන්න. ණය නැතුව ජීවත් වෙන්න. අර ඔහේ ගලාගෙන යනවා වගේ ජීවත් වෙන්න. ඒ ඩිෆෝල්ට් හියුමන් අපි මානසිකව අපේ මනස තියෙන විදිය අන්න ඒක තමයි. හරිද? ඊට පස්සේ අවදානම් මග අරිනවා. අවදානම් ගන්න කැමති නෑ මොලය. එතකොට හැම වෙලේම මොලේ උත්සාහ කරනවා කම්ෆර්ටබල් ලයිෆ් එකක ඉන්න. මම මේවා කියද්දි ඔයා ඔයාගෙන්ම අහලා බලන්න ඔයා තුල මොන වගේ මයින්ඩ්සෙට් එකක්ද දැන් තියෙන්නේ කියලා. අපි ව්‍යාපාරයක් පටන් ගන්න කලින් අන්නේ ලොක් ටික කඩා ගන්න ඕනේ. ඒ මනසේ තියෙන ඒ අගුල් ටික අරගත්තේ නැත්නම් අපිට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරය ඉදිරියට දියුණු කරගෙන යන්න හරිම අමාරුයි. හරි. ඊට පස්සේ තියෙනවා වෙනස් වීම. වෙනස් වීම මග හරිනවා ඔයාලා. හරිද? ඔයාලා කැමති හරි ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා හිතන්නකෝ. ව්‍යාපාරය පටන් අරගෙන හැමදාම කැමති එකම විදිහට ඔන්න ලාභය එනවා ෂේප් එකේ යනවා. ඔයා දන්නවද මේ ළඟදී අපිට කතා කරා ව්‍යාපාර සැලැස්මක් හදාගන්න මාසෙට ලක්ෂ 40ක විතර ටර්න් ඕවර් එකක් තියෙන බිස්නස් එකක්. හරිද? මම මේ බිස්නස් එක මොකද්ද කියන එක කියන්නේ නැහැ. එයා මට කියනවා එයාගේ ව්‍යාපාරය ලාභද දන්නෙත් නෑලු පාඩුද දන්නෙත් නෑලු. හරිද? එතකොට අපි ඕක ව්‍යාපාර භාෂාවෙන් හඳුන්වනවා බ්‍රේක් ඉවන් එකක් විදියට. ඒක හඳුනා ගත්තොත් හරිද? ලාභත් නැති පාඩුත් නැති අවස්ථාවක්. එතකොට මේ වගේ අවස්ථාවක අපි මොකද්ද කරන්න ඕනේ? අපි චේන්ජ් වෙන්න ඕනේ. හරිද? අපේ බිස්නස් එක අපි අප්ග්‍රේඩ් කරන්න ඕනේ. ලක්ෂ 40ක සේල් එකක් තියනවා කියන්නේ ඒක හොඳ බිස්නස් එකක්. හැබැයි එතනින් උඩට යන්නෙත් නෑ. එතනින් පල්ලෙහාට වැටෙන්නෙත් නෑ. එතකොට ඒ ඇවිල්ලා චේන්ජ් වෙන්න තියෙන බය, වෙනස් වීමට තියෙන බය තමයි. අපි එතකොට ව්‍යවසායකින් විදිහට, ව්‍යාපාරිකින් විදිහට අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕන දෙයක් තමයි වෙනස් වීම කියන එක. ඊට පස්සේ තව තියෙනවා සේෆ්ටි ෆීලින් එක තෝරගන්නවා. ඒ කියන්නේ තමන්ට පොඩි ආරක්ෂිත හැඟීමක්.
දැන් මගේ බිස්නස් එකෙන් මට මාසෙට මෙච්චරක් එනවා මේ ඇති ආයි බිස්නස් එක වෙනුවෙන් මුකුත් කරන්න ඕනෙත් නෑ ආයි බිස්නස් එක වෙනුවෙන් වැඩ කරන්න ඕනේ නෑ මාකටිං කරන්න ඕනේ නෑ මේ යන්න විදිය හොඳයි හැබැයි ඔයා ඒ යන්නේ කළු කුහරයක් දිශාවට ආයි එන්න බෑ පැහැදිලිද හරි ඊට පස්සේ අපි කතා කරමු මේක විවසායකයෙක් දකින විදිහ හරිද මේක විවසායකයෙක් දකින විදිහේදී අපිට තියෙනවා මේ ඉස්සෙල්ලා අපි සාමාන්‍ය මිනිස්සයා දැක්ක පැටර්න් එක තියෙනවානේ ඒ පැටර්න් එකේදී එයා රිස්ක් ගන්න බයයි හරිද එයා සේෆ්ටි ෆීලින් එකක ඉන්නේ හැම වෙලේම එයා චේන්ජ් වෙන්න බයයි එතකොට මේ විවසායකයා කියන කෙනා මේ පැටර්න් එක රිවර්ස් කරනවා මෙන්න මේකයි මෙතන තියෙන වැදගත්ම දේ ඔයාලා ව්‍යාපාරයක් පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම මේ දේ තීරණය කරලා මේ ව්‍යාපාර ලෝකයට එන්න. මම තව පොඩි අතුරු කතාවක් කියන්නම්. ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට වඩා ඒ කට්ටියට 7 ගුණයකින් ස්ට්‍රෙස් එක වැඩි. හරිද? 7 ගුණයකින් එයාලට පිස්සු හැදෙන්න තියෙන මේවක වැඩි. ඒ කියන්නේ ඒ ප්‍රවණතාවය වැඩි. මොකද ව්‍යවසායකයා කියන කෙනා හැම වෙලේම බලන්නේ රිස්ක් එක. ව්‍යාපාරිකයා කියන කෙනා හැම වෙලේම බලන්නේ කොහොමද ප්‍රොෆිට් වැඩි කරගන්නේ ලොස් වෙන්නේ නැතුව. හරි. එතකොට අපි එමු කොහොමද මේ පැටර්න් එක රිවර්ස් කරන්නේ? හරිද? මේ පැටර්න් එක රිවර්ස් කරද්දී මේ ව්‍යවසායකයා කියන කෙනා තමයි මේ පැටර්න් එක රිවර්ස් කරන්නේ. එතකොට එයා ඒකෙදී ප්‍රශ්නෙන් පැනලා යනවා වෙනුවට එයා ප්‍රශ්නෙත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. හරිද? එයා ප්‍රශ්නෙන් පැනලා යන්නේ නැහැ. දැන් සාමාන්‍ය මිනිස්සෙකුට මොන හරි ප්‍රශ්නයක් ආපු ගමන් එයාගේ මොලේ කියනවා මං කම්ෆර්ටබල් වෙන්න ඕනේ. දැන් මට මේ ප්‍රශ්න එපා. හැබැයි මේ ව්‍යවසායකයා කියන කෙනා ප්‍රශ්නයක්ද එන්න අන්න එහෙම තමයි ව්‍යවසායකයා ප්‍රශ්නත් එක්ක හැසිරෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ එයා ප්‍රශ්න වලට බය වෙනවට වඩා එයා අවස්ථාවල් ඩිටෙක්ට් කරනවා. එයා අවස්ථාවල් හඳුනා ගන්නවා. හරිද? එයා චේන්ජ් වෙන්න කැමති හැම වෙලේම. මේ ලෝකේ වුණත් අද මෙහෙම පවතින්නේ මෙන්න මේ ව්‍යවසායකයන් නිසා. හරිද? ව්‍යාපාරිකයන් කරන්නේ මේ ව්‍යවසායකයන් හදන නිර්මාණ නැවත හදලා ඒක සිස්ටම් එකක් එක්ක දුවගෙන යන එක. දුවාගෙන යන එක. මම ඒක පැහැදිලි කරන්නම් තව ඉස්සරහට. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් කරනවා නම් මේ ව්‍යවසායකත්ව මනස කියන එක ඔයාට වැදගත් වෙනවා. පැහැදිලිවම ඔයාට වැදගත් වෙනවා මේ ව්‍යවසායකත්ව මනස කියන එක. හරිද? හරි. එතකොට ඔයාට මෙතන පේනවා අපි කොහොමද මේ ව්‍යවසායකයන් මේ පැටර්න් එක රිවර්ස් කරන්නේ. හරිද? දැන් ඔන්න ප්‍රශ්න එනවා. මෙතනින් මේ ප්‍රශ්න එන ගමන් තියෙන්නේ මෙතනට. හරි. ඊට පස්සේ මේ the entrepreneurial lens මේ lens එකෙන් ඒ ප්‍රශ්න එයා opportunities අවස්ථාවන් විදිහට තමයි එයාගේ අවුට්පුට් එක දෙන්නේ. එයාගේ අවුට්පුට් එක අවස්ථාව විදිහට එන්නේ. එතකොට ප්‍රශ්න කියන දේ ව්‍යවසායකයාට නැතුවම බැරි දෙයක්. පැහැදිලිද? ප්‍රශ්න තමයි ව්‍යවසායකින් හදන්නේ. මං ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම් බිස්නස් අයිඩියා එකක් හැදෙන්නේ කොහොමද කියලා. හරි. එතකොට මේ තියෙන the problem magnet එක මේ මැග්නට් එකේ ප්‍රශ්න කියන දේ තියෙනවා. මේ ප්‍රශ්න කියන දේ යනවා මේ the entrepreneurial lens එක හරහා. ඒ lens එක හරහා ගිහිල්ලා අවස්ථාව විදිහට ඒක එළියට එනවා. එතකොට ඔයා අද ඉඳන් උත්සාහ කරන්න මේ ප්‍රශ්න කියන දේ ප්‍රශ්නයක් විදිහට දකින්න නැතුව අවස්ථාවක් විදිහට දැකලා ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ව්‍යාපාරයක් නිර්මාණය කරන්න. හරි. ඔන්න දැන් අපි නැවත එනවා මේ මයින්ඩ්සෙට් එක නිසා. දැන් ඔයාට දකින්න ඇති ඔයා ගොඩාක් අපේ රටේ ව්‍යාපාර කඩාගෙන වැටුණා. අපිට තිබ්බා අපේ ඉකොනොමි ක්‍රයිසිස් එකක්. හරිද? ඒ ඉකොනොමි ක්‍රයිසිස් එකේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔන්න ලෝකෙටම දැනුත් තියෙනවනේ. දැනුත් අපි මේ වගේ අවස්ථාවක ඉන්නේ. හරිද? එතකොට ඔන්න ඉකොනොමි ක්‍රයිසිස් එක හැමෝටම පොදුයි. ආර්ථික අර්බුදය කියන දේ හැමෝටම පොදුයි. ලොකු පොඩි සැමටම ඒක පොදුයි. හරිද? ඊට පස්සේ තියෙනවා
තෙල් ප්‍රශ්නයක්. ඒ තෙල් ප්‍රශ්නේ කියන එක අපි හැමෝටම පොදුයි. රටේ ජීවත් වෙන සියලු ජනතාවට පොදුයි. අපිට කලින් එක්ස්පීරියන්ස් තියෙනවා. හරිද? අපි දන්නවා මේ වෙලාවේ තෙල් ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ ඩොලර් නැති නිසා. නෙවෙයි. පැහැදිලිද? මේ වෙලාවේ තෙල් ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ අපිට තියෙන අපේ තියෙන ලෝකේ තියෙන ප්‍රශ්නයක් නිසා. හරිද? හරි. එතකොට ඊට පස්සේ තියෙනවා උද්දමනය. උද්දමනය කියන එක අපිට පුරුදු දෙයක්. අපි උද්දමනය කියන දේ ගොඩාක් ඉහළට, ඒ කියන්නේ ලෝකේ 1 2 3 4ට අපි කියපු කට්ටියක් උද්දමනය අතින්. හරිද? එතකොට ඒකත් සාමාන්‍ය විදිහට දැනට ඒක තියෙනවා. හරිද? හරි. එතකොට මෙන්න වැදගත්ම දේ මයින්ඩ්සෙට් එක. මනස. හරිද? ඒ මයින්ඩ්සෙට් එක තියෙන කෙනා මෙන්න හදනවා. අපි ගමු මේ A කියන කෙනා. හරිද? මේ A කියන කෙනා මේ තියෙන සියලුම ප්‍රශ්න දැකලා එයා ස්ට්‍රෙස් වෙලා එයා පීඩනයට ලක් වෙලා එයා හැමෝටම බැන එයා මේ යාගේ ඔපරේෂන් එකයි යාගේ සිස්ටම් එකයි සම්පූර්ණම එයා නැති කරගන්නවා. හරිද? ඔයාලට තේරෙනව නේ මයින්ඩ්සෙට් එක කියන එක කොච්චර වැදගත්ද කියලා ව්‍යාපාරයක් කරද්දී. ඊට පස්සේ මේ B කියන කෙනා එයා බලනවා හරි කමන්නේ ප්‍රශ්නයක් නේ. මම මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ? එයා හදනවා මේ තෙල් ප්‍රශ්නයක් තියෙන අවස්ථාවක්. එයා හදනවා ඩිලිවරි සිස්ටම් එකක්. එතකොට එයා ඒකට තෙල් කොහොම හරි හොයා ගන්නවා. ක්‍රම තියෙනවා, බැරි නෑ. හරිද? එයා හදනවා ඩිලිවරි සිස්ටම් එකක්. හරිද? එයා ඊට පස්සේ ඒක ඔන්ලයින් ප්‍රොමෝට් කළා. ඊට පස්සේ එයා එක්ස්පෑන්ඩ් කරනවා බිස්නස් එකක් විදිහට. හරිද? එතකොට මේ ප්‍රශ්න තියෙන අය. හරිද? ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්නෙක ඉද්දි තමයි මේ ව්‍යාපාර හැදිලා තියෙන්නේ. ඔයා දන්නවද ලෝකේ ව්‍යාපාරිකයන් අතර තියෙන ෆේමස් කතාවක් තමයි මේ අර්බුදය විසින් නව ව්‍යාපාර අවස්ථා නිර්මාණය කරනවා. ඇත්තටම මේක තමයි. දැන් ලංකාවේ වුණත් පහුගිය කාලේ ඔයාලා දකින්න ඇති කොච්චර ව්‍යවසායකින් පිරිසක් බිහි වුණාද කියලා මේ අර්බුදකාරී අවස්ථාවක් වුණා. sorry. එයාලා දැක්කා. එයාලා මේ ප්‍රශ්නේ වෙලාවේ එයාලා කල්පනා කරා මම ප්‍රශ්නයක ඉන්නවා හරි රටම ප්‍රශ්නයක ඉන්නේ හරි හැබැයි එයාලා ඒ ප්‍රශ්නය අතෑරියේ නැහැ. හරිද? එයාලා ඒ ප්‍රශ්නය නිසා එයාලගේ ජීවිතේ දාලා අයියෝ මෙතනින් එහාට හැමදේම ඉවරයි කියලා නිකන් හිටියේ නැහැ. හරිද? දැන් ඔයාලා දන්න ෆේමස් බිස්නස් ගොඩක් තියෙනවානේ. කොරෝනා කාලේ පටන් ගත්ත. හරිද? එතකොට ඒ සමහරුගේ ජොබ් නැති වෙලා එතකොට ඒ හැමෝම මොකක් හරි ප්‍රශ්නයක ඉන්න වෙලාවක් තමයි. එතකොට මෙන්න මේ මයින්ඩ්සෙට් එක කියන එක වැදගත් වෙන්නේ අන්න ඒ හේතුව නිසායි. ඔයාලා ව්‍යාපාරිකයින් විදියට ව්‍යවසායකින් විදියට ඉදිරියට යන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ මනස හොඳ ස්ටේටස් එකක තියාගන්න. හැමදේම නෙගටිව් දකින්න එපා. ඔයාලා දකින්න නෙගටිව් සිටුේෂන් එක මොකක්ද ඔයාගේ අවස්ථාව ව්‍යාපාරයක් පටන් ගන්න තියෙන. හරි? හරි. ඊට පස්සේ අපි කතා කරමු මේ බිස්නස්මන් සහ ඔන්ට්‍රප්‍රනර්. මේක වැදගත් ප්‍රශ්නයක්. හරිද? එතකොට ඔයාලා වුණත් කල්පනා කරලා බලන්න ඔයාලා මේ යන ගමන ව්‍යවසායකයෙක් වෙන්නද යන්නේ නැත්නම් ව්‍යාපාරිකයෙක් වෙන්නද යන්නේ කියලා. මේ දෙන්නම ඇත්තටම හරිම හොඳයි. හරිද? එතකොට මේ ව්‍යවසායකයයි ව්‍යාපාරිකයයි කියන දෙන්නම අපේ මේ ඉකෝසිස්ටම් එක කියන්නේ අපේ මේ ෆයිනෑන්ෂල් සිස්ටම් එක රන් වෙන්නේ මේ මිනිස්සු නිසා. හැබැයි අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ දෙන්නෙක් ව්‍යවසායකයා කියන්නේත් ව්‍යාපාරිකයා කියන්නේත් අනිවාර්යයෙන්ම දෙන්නෙක්. හරිද? එතකොට අපි ඉස්සෙල්ලම කතා කරමු මේ ව්‍යාපාරිකයා ගැන. හරි. ව්‍යාපාරිකයා කියන කෙනා එයාට බිස්නස් මයින්ඩ්සෙට් එකක් තියෙනවා. හරිද? එතකොට එයා කරන්නේ දැනට ලෝකේ නිර්මාණය කරපු ව්‍යාපාරයක් එයා කරනවා. උදාහරණයකට අපි හිතන්න කඩයක් කියලා. අපි හිතන්න කඩයක්. එයා සාමාන්‍ය විදිහට බඩු ගෙනල්ලා ඒ කඩේට දාලා එයා ඒක විකුණනවා. උදාහරණයකට හිතන්න කොමඩි ව්‍යාපාරිකයෙක් කියලා.
එයා කොමඩු ගෙඩියක් රුපියල් 10ට ගෙනල්ලා ලාභයක් තියාගෙන රුපියල් 20ට විකුණනවා. එයා තමයි බිස්නස්මන්. හරිද? බයින් ඇන්ඩ් සෙලින් කරන කට්ටිය එයාලා තමයි බිස්නස්මන්ලා. එතකොට අපි දකින අපේ රටේ ගොඩාක් විශාල ව්‍යාපාරිකයන් පිරිසක් ඉන්නවා එක එක පැතිවල. ඒක එක්ස්පෑන්ඩ් වෙන්න ගොඩාක් ලොකු හොඳ ව්‍යාපාරිකයන් පිරිසක් ඉන්නවා. ඊට පස්සේ ඔන්ට්‍රප්‍රනර් විවසායකයා කියන කෙනා ඔන්න ඔතනදී වෙනස් වෙනවා. හරිද? ඔන්ට්‍රප්‍රනර් කරන්නේ අලුත් මයින්ඩ්සෙට් එකක් එයාට තියෙන නිසා. ඒ කියන්නේ එයාට සාමාන්‍ය මිනිස්සුෙකුට වඩා වෙන මයින්ඩ්සෙට් එකක් එයාගේ ඔළුවේ වැඩ කරන්නේ. එයා කරන්නේ අලුත් සිස්ටම් එකක් හදන එක. හරිද? දැන් අපි ගත්තනේ ව්‍යාපාරිකයා කරන්නේ බිස්නස් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා කරන්නේ දැනට හොඳට සාර්ථකව යන ව්‍යාපාරික අදහසක්, දැනට හොඳට යන සාර්ථක ව්‍යාපාරයක් එයා පටන් ගන්නවා. උදාහරණයකට ඇඳුම් කඩයක් වෙන්න පුළුවන්. හරිද? කෑම කඩයක් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ ගොඩාක් ව්‍යාපාර තියෙනවා එයාලා කරගන්න යන. එතකොට එයාලා කරන්නේ පවතින ව්‍යාපාරයක් සිස්ටම් එකකට දුවනවා. විවසායකයා කරන්නේ අලුත් සිස්ටම් එකක් හදනවා. ඔයාලා ලෝකෙ වුණත් බලන්න විවසායකයින් තමයි මේ ලෝකෙ ඉදිරියට අරගෙන යන්නේ. හරිද? ව්‍යාපාරිකයන් එහෙම නොකරනවා නෙමෙයි. නමුත් ව්‍යාපාරිකයා කියන්නේ හැම වෙලේම රිස්ක් එක කැල්කියුලේට් කරලා අරගෙන ඒකට සිස්ටම් එකක් තියාගෙන තව කොහේ හරි දැකපු දෙයක් තව කවුරු හරි කරන දෙයක් කරගෙන යන එක තමයි ව්‍යාපාරිකයා කරන්නේ. විවසායකයා හැම වෙලේම උත්සාහ කරන්නේ අලුත් දෙයක් කරන්න. අලුතෙන් මේක දකින්න. හරිද? එතකොට විවසායකයා සහ ව්‍යාපාරිකයා අතර වෙනසේදී මං ඉදිරියට තව ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මේ විවසායකයා සහ ව්‍යාපාරිකයා අපි ගත්තහම ඒ දෙන්නගේ තුල අපි දැන් කල්පනා කරලා බලන්න මේ ගොඩක් ඔයාලා දැන් කියපු අය විවසායකයෝද ඇත්තටම? එයාලා ව්‍යාපාරිකයෝද? හරිද? ඒක මම මෙච්චර මේක පැහැදිලි කරලා දෙන්නේ ලංකාවේ මේ පහුගිය අවුරුදු 2-3 තුල ගොඩාක් දූෂණයට ලක්වෙච්ච වචනයක් තමයි විවසායකත්වය කියන්නේ. ඒක පිළිබඳ අපිටත් පොඩි දුකක් තියෙනවා. මොකද ඒක හේතුව ඒකෙන් වෙන්නේ ඇත්තටම විවසායකින් කියලා හඳුනා ගන්න කට්ටියට බැරි වෙන එක. හරිද? ඇත්තටම ව්‍යාපාරිකයා කවුද විවසායකයා කවුද කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැති එක. හරිද? අර මම ඉස්සලා ගත්ත උදාහරණෙත් එක්ක ඔයාලා නිකන් කල්පනා කරලා බලන්න. මේ විවසායක මේ ව්‍යාපාරිකයා කියන කෙනා කරන්නේ සාමාන්‍ය තියෙන දේ සිස්ටමයිස් කරලා එයා නැවත වතාවක් දෙනවා. එතකොට ඔයා මේ අද පටන් ගන්න ජර්නි එකේදී ඔයා කල්පනා කරන්න ඔයා විවසායකයෙක් වෙනවද ව්‍යාපාරිකයෙක් වෙනවද? හරිද? එතකොට ව්‍යවසායකයා කරන්නේ ව්‍යාපාරිකයා තියෙන දේ අරගෙන වැඩ කරනවා. විවසායකයා කරන්නේ අලුත් දෙයක් නිර්මාණය කරනවා. හරිද? මෙන්න මේ අලුත් දෙයක් නිර්මාණය කරන තැනදී තමයි ඔයාට ලොකු අවදානමක් තියෙන්නේ. හරිද? හැබැයි මේ මිනිස්සු තමයි මේ ලෝකය වෙනස් කරන්නේ. හරිද? ඒ වගේම තව පුංචි දෙයක් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ව්‍යාපාරිකයෙක් වෙනවා හෝ විවසායකයෙක් වෙනවා හෝ මේකේ අවසාන පරමාර්ථය එනවනේ මුදල් හම්බ කරන්න කියලා තැනකට. හරිද? එතනදී ඔයාගේ තියෙන අපි කියන්නේ අපේ ඩ්‍රීම් එක කියලා. ඔයාගේ ඩ්‍රීම් එක ලස්සන ගෙයක් නම්. හරිද? ඔන්න ලස්සන ගෙයක්. ඔයාගේ ඩ්‍රීම් එක ලස්සන ගෙයක් නම් ඔයා ඇත්තටම ෆේල් එතනදී. හරිද? ඔයාගේ හීනය ගෙයකට සීමා කරන්න එපා. ඔයාගේ හීනය වාහනයක් නම්. හරිද? වාහනයක් නම්. ඔයාගේ හීනය වාහනයක් නම් ඒක වාහනයකට සීමා කරන්න එපා. එහෙම මිනිස්සුන්ට දුර යන්න බෑ. පැහැදිලිද? මොකද විවසායකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් වෙනවා නම් ඔවුන් කරන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් විසඳන එක. ඒ ප්‍රශ්න විසඳන එකෙන් තමයි එයාලට ආදායම් ලැබෙන්නේ. එතකොට එයාලට තියෙනවා ඉදිරිය පිළිබඳ පැහැදිලි දැක්මක්. හරිද? එයාලට තියෙනවා පැහැදිලි දැක්මක් ඉදිරිය පිළිබඳ. තමන් මේ කරන ව්‍යාපාරයෙන් මොකක්ද වෙන්නේ?
රටේ වෙනස ඇති වෙන්නේ කොහොමද? ලෝකයේ වෙනස ඇති වෙන්නේ කොහොමද? මිනිස්සුන්ගේ මොන ප්‍රශ්නේද විසඳෙන්නේ කියන එක. එතකොට අන්න ඒකයි මම කියන්නේ ඔයාලට තියෙන හීන මේ වගේ මේ පුංචි දෙයකට සීමා කරන්න එපා. ගෙදරක් හදාගන්න, වාහනයක් ගන්න වගේ පුංචි දෙයකට සීමා කරන්න එපා. එහෙම වුණොත් ඔයාලා එක තැනකින් නවතිනවා. වාහනේ ගෙයි හදලා ඉවර කරගත්තට පස්සේ අම්මෝ මට ඇති කියලා ඔයාලා නවතිනවා. එතකොට හීන දකින්න ඒ හීන දකිද්දී හීන තියාගන්න තමන්ගේ ව්‍යාපාරය තුලින් කොයි වගේ වෙනසක්ද මේ රටට ඇති කරන්නේ? කොයි වගේ ප්‍රශ්නයක්ද මිනිස්සුන්ගේ විසඳන්නේ කියන එක සම්බන්ධ. හරිද? හරි. මෙතන නැවත පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. මේ ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා කවුද කියන එක සම්බන්ධ. හරිද? එතකොට තියෙනවා ව්‍යවසායකයා තුල තියෙනවා ඔරිජිනල් අයිඩියාස්. හරිද? ව්‍යවසායකයා කියන්නේ ක්‍රියේටිව් හිතන මිනිස්සෙක්. එයා හිතනවා කොහොමද එයා මේ ලෝකේ තියෙන ප්‍රශ්නයක්, මිනිස්සු තුල තියෙන ප්‍රශ්නයක්, එයාට තියෙන ප්‍රශ්නයක් කොහොමද මේක විසඳගන්නේ මං? එතකොට එයා නිර්මාණය කරනවා ක්‍රියේටිව් අයිඩියාස් සහ ඔරිජිනල් අයිඩියාස්. හරිද? ඊට පස්සේ එයාට තියෙනවා මේ ලෝකේ වෙනස් කරන්න පොඩි කැක්කුමක්, අර අපි අපේ වචනයෙන් කිව්ව පොඩි කැසිල්ලක්. දැන් අපි ලෝකේ මේ දකින්න බිලියනර්ස්ලා ඒ හැමෝම මිනිස්සුන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් තමයි ඇඩ්‍රස් කරන්නේ. හරිද? ඊට පස්සේ එයාලට ඕනේ මේ ලෝකේ වෙනසක් දකින්න. හරිද? එයාලගේ මේ කරන ව්‍යාපාරය තුළින්, ව්‍යවසායකත්වයේ තුළින් එයාලා දකින්න කැමති වෙනසක්. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා ව්‍යවසායකින් කියන්නේ හයි රිස්ක්. ඒ කියන්නේ ජීවිතයත් මරණයත් අතර අවදානම් ගන්න කෙනෙක් තමයි ව්‍යවසායකයා කියන්නේ. හරිද? මේ ජීවිතයත් මරණයත් අතර කියන්නේ පාලමකින් පයින් එක වගේ ඒ වගේ දෙයක් නෙමෙයි. හරිද? එයාගේ මුදල් එක්ක, එයාගේ අදහස් එක්ක ලොකු අවදානම් ප්‍රමාණයක් ගන්නවා. එයාගේ අයිඩියා එක ප්‍රූව් කරන්න මේකෙන් තමයි මේ ලෝකෙ වෙනස් වෙන්නේ. දැන් උදාහරණයකට දැන් අලුතෙන් AI ඇවිල්ලා තියෙන. දැන් AI ළඟදී අපිට ප්‍රොමෝට් වුණාට AI කියන්නේ ගොඩක් කාලෙක ඉඳලා ඩෙවලොප් වෙච්ච දෙයක්. හරිද? දැන් මම මේ ළඟදී දැක්කා අනාගතයේ OpenAI එකකින් ෆෝන් එකක් එනවා. ඒ ෆෝන් එකේ කිසිම ඇප් එකක් නැහැ. ඒ ෆෝන් එකේ ඉන්නේ AI ඇසිස්ටන්ට් කෙනෙක්. එතකොට අපිට තියෙන ෆෝන් එක දිහා බලලා AI ඇසිස්ටන්ට් කියන්න මට මෙන්න මේ දේ කරලා දෙන්න. මෙයාට කෝල් එකක් ගන්න. මට මේ Uber Pick Me ඇප් එකෙන් ඕඩර් කරලා දෙන්න. එතකොට ඒක ඇසිස්ටන්ට් කරනවා. එතකොට මේ ව්‍යවසායකින් තමයි මේ ලෝකෙ වෙනස් කරන්නේ. ඔයා වුණත් කල්පනා කරලා බලන්න ඔයා කරන ව්‍යාපාර හැමදාම එකම ව්‍යාපාරද කරන්නේ. දැන් මේ ලෝකෙ වෙනස් වෙනවා. හරිද? දැන් කේක් විකුණන එකවත් නැත්තම් පොඩි ස්වයං රැකියාවක් කරන එකවත් ඒකට වඩා ව්‍යාපාර දෙනවා. ඒවා ව්‍යාපාර නෙමෙයි කියලා නෙමෙයි මං කියන්නේ. ඒවා ව්‍යාපාර තමයි. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ ලෝකෙට යන්න. හරිද? ලෝකේ වෙනස් කරන්න. හරිද? හොඳ අදහසක් තියෙනවා නම් අදහස පිටිපස්සෙන් සල්ලි එනවා වාට හිතා ගන්නවත් බැරි වෙන්න. හරිද? ඔයා සල්ලි ફોකස් කරන්නේ නැතුව බිස්නස් එකක් කරන්න. හරිද? ඔයා ફોකස් කරන්න මොකක්ද මං විසඳන ප්‍රශ්නේ මිනිස්සුන්ගේ. අන්න ඒක පිටිපස්සෙන් ඔයාට සල්ලි මැග්නට් එකක් වගේ එයි. එහෙම ව්‍යාපාර තියෙනවා සහ එහෙම ව්‍යාපාර ලංකාවේ කරනවා මිනිස්සු. දැන් අපි ඕකේ ෆේල් වෙන්නේ ඇයි? අපි බහුතරයක් මිනිස්සු ෆේල් වෙන්නේ එයාලා දුවන්නේ සල්ලි පස්සේ ව්‍යාපාරේ. ව්‍යාපාරයේ සල්ලි පස්සේ දුවන්නේ නැතුව දුවන්න ව්‍යාපාරයෙන් ඔයා මොකද්ද විසඳන ප්‍රශ්නේ? මිනිස්සුන්ට මොකද්ද ඔයා දෙන්නේ? අන්න එතකොට ඔයාගේ පස්සෙන් සල්ලි පන්නයි එපා කියනක. හරිද? ඊට පස්සේ තියෙනවා බිස්නස්මන්. බිස්නස්මන් copy the ideas. එයා ideas copy කරනවා. හරිද? ඒක වැරද්දක් නෑ. එතකොට එයා සාමාන්‍ය මේ අපේ ලෝකේ තියෙන රටේ තියෙන තව කවුරු හරි කරන දකින ඒ අයිඩියා එකක් ඒ බිස්නස් එකක් තමයි යා කරගෙන යන්නේ. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? මම මේ ඔයාලට කියන්නේ ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා අතර වෙනස. මොකද අපේ රටේ ගොඩාක් වරද්දගෙන ඉන්නවා මේ ව්‍යවසායකයා කවුද ව්‍යාපාරිකයා කවුද කියන එක. ඒක පැහැදිලිවම ඔයාලා ඉගෙන ගන්න ඕනේ. ඔයා ගිහිල්ලා කට ඇරලා කියන්න ඕනේ මං ව්‍යාපාරිකයෙක්ද මං ව්‍යවසායකයෙක්ද. හරිද? එතකොට ඒක ඔයා තව කෙනෙකුට කියලා දෙනවා නම්
එයා හඳුනාගත්තොත් ව්‍යවසායකයෙක් කියලා හරි ඔයා ව්‍යවසායකයෙක්ද මොනවද ඔයා කරලා තියෙන්නේ ඔයා ඊට පස්සේ දැන් දන්නවනේ ව්‍යවසායකයා මොනවද කරන්නේ ව්‍යාපාරිකයා මොනවද කරන්නේ කියලා අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය ඇතුලේ දූෂණයට ලක් වෙන වචනයක් තමයි මේ ව්‍යවසායකත්වය කියන්නේ. හරිද? ඒක අනාගත පරපුරට කරන ලොකු වැරද්දක්. හරිද? කොටස් වෙළඳපොලේ කොටසකට ආයෝජනය කරන එක ව්‍යවසායකත්වය කියලා දැන් හඳුන්වන්න පටන් ගන්න තියෙනවා අපේ රටේ. ඒක පැහැදිලිවම වැරද්දක්. හරිද? පැහැදිලිව. ඒ ඇවිල්ලා ආයෝජකයෝ. හරිද? ඒ ඇවිල්ලා ආයෝජකයෝ. එතකොට දැන් Facebook කරා හැම වෙලේම හැදෙන මොකක් හරි ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. හරිද? මම ව්‍යවසායකයෙක්. මොකද්ද ඔයාගේ ව්‍යවසායකත්වය? මේක මම වීඩියෝ කරනවා මම මේක. හරිද? නෑ. ව්‍යවසායකයා කියන්නේ ඊට වඩා ලොකු දෙයක් කරන මේ සමාජය මේ රට වෙනස් කරන්න උත්සාහ කරන මිනිස්සෙක්. හරිද? ඊට පස්සේ මේ ව්‍යාපාරිකයා කියන දේනා හරිද? එයාගේ පළවෙනි අවධානය යන්නේ ලාභය වෙනුවෙන්. හරිද? එයාගේ පළවෙනි අවධානය යන්නේ ලාභය වෙනුවෙන්. හරිද? එතකොට අර ව්‍යවසායකයා කියන කෙනාත් ලාභය බලන්නේ නැත්තේ නෑ. හැබැයි ව්‍යවසායකයා හැම වෙලෙම ફોකස් කරනවා මොකක්ද මම මේ ක්‍රියේට් කරන දේ විසඳන ප්‍රශ්න මිනිස්සුන්ගේ. හරි. ඊට පස්සේ තියෙනවා ව්‍යාපාරිකයාත් අවදානම් ගන්නවා. ව්‍යාපාරිකයා අවදානම් ගන්න නැතුව ඉන්නේ නැහැ. ව්‍යාපාරිකයාත් අවදානම් ගන්නවා. හැබැයි ගණනය කරන ලද අවදානම්. ව්‍යවසායකයාත් එහෙම තමයි. ව්‍යවසායකයාත් ගිහිල්ලා අර මේ හැම මෝඩෙක් වගේ අවදානම් ගන්න. මේ ගණනය කරන අවදානම් අරගෙන එයාලා බලනවා කැල්කියුලේටඩ් රිස්ක් එකකින් මම මේ ගන්න අවදානමෙන් මගේ ව්‍යාපාරය දියුණු වෙයිද නැත්නම් තව මෙතනින් එහාට කඩාගෙන වැටෙයිද කියලා. හරිද? මේ අවදානම් ගන්න කලින් අනිවාර්යෙන්ම Taman ව්‍යාපාර දැනුමින් සන්නද්ධ වෙන්න. හරිද? මම ඒ වගේම තව වාට ඉල්ලීමක් කරනවා. ඔයා ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් නම් කවදාවත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා. හරිද? ව්‍යාපාර කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ව්‍යාපාර විතරක් නෙමෙයි හැමදේම එහෙමයි. මැරෙනකන් ඉගෙන ගන්න. හරිද? මොකද ඒ ඉගෙනීම තමයි වැදගත්. ලෝකෙ වෙනස් වෙනවා. හරිද? දවසින් දවස ලෝකෙ වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනසට අනුගත වෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාට ඔන්න පොඩි ෆොටෝ එකකින් පැහැදිලි කරලා දෙන්නම් මේ ව්‍යාපාරිකයයි ව්‍යවසායකයයි අතර වෙනස. හරිද? ව්‍යාපාරිකයා කෙහෙල් ගෙඩියක් ඩොලර් 1.50ට ගන්නවා. හරිද? අරගෙන එයා ඒකට ඩොලර් 1ක ලාභයක් තියලා ඩොලර් 2.50කට එයා ඒක විකුණනවා. මේ තමයි ව්‍යාපාරිකයා. පැහැදිලිවම මෙයා තමයි ව්‍යාපාරිකයා. එයා ගන්නවා 1.50කට එයා විකුණනවා 2.50කට. හරි. ඔන්න එනවා ව්‍යවසායකයා ළඟට. ව්‍යවසායකයාත් ගන්නවා මේ කෙහෙල් ගෙඩියම 1.50කට. හරිද? අරගෙන ව්‍යවසායකයා ඒකෙන් ජූස් එකක් හදලා ඒක විකුණනවා 5.50කට. හරිද? එතකොට එයාට කොස්ට් වෙනවා මෙතනට තව අපි 1.50ක් දාමුකෝ. 1.50ක් දාමු අපි. 1.50ක් දැම්මට පස්සේ එයාට කොස්ට් වෙනවා මෙතනට එකතු කරමු අපි 1.50ක්. හරි. එතකොට ඔන්න 1.50ට තව 1.50ක් එකතු වුණාම 3යි. ඒ 3 යන්නේ ඇයි යාට? මේ හදන ජූස් එක බොටල් කරන්න. ජූස් එක හදන්න සීනි ගන්න. හරිද? එතකොට එයා එක ක්‍රියේටිව්ලි ඒක පැකේජින් හදලා ඒ හැමදේම කරන්න එයාට තව 1.50ක් කොස්ට් වෙනවා. එතකොට එයාට 3ක් ගිහිල්ලා තියෙන ඒ කෙහෙල් ගෙඩියට. ඒ කෙහෙල් ගෙඩියට 3ක් වියදම් කරලා එයා ඒක 5.50කට විකුණනවා. හරිද? එතකොට එයාට 2.50ක තව ලාභයක් තියෙනවා. හරිද? එතකොට මෙයා මේකෙන් තියෙන්නේ මෙයාට ඩොලර් 1යි ලාභය. මෙයාට මෙතනින් තියෙනවා ඩොලර් 2.50ක ලාභයක්. එකම කෙහෙල් ගෙඩිය. හරිද? අන්න ඒකයි මේ ව්‍යවසායකත්වය කියන්නේ. ව්‍යවසායකයා කියන්නේ ක්‍රියේටිව් හිතන කෙනෙක්. එයා රිස්ක් එක ගන්නවා. එයා නිර්මාණශීලීව හිතනවා. හරිද? හරි. අපි ඊට පස්සේමු. හරි. මෙතනදී ඔයාලට නැවත පැහැදිලි කරලා දෙනවා. මේ ව්‍යවසායකයා කියන තැනට හැදෙන්න සහ අයිඩියා එකක් හැදෙන්න
පළවෙනි කොටස අයිඩියා එකක් හැදෙන පළවෙනි කොටස පැහැදිලි වෙනවා. හරිද? හරි. එතකොට change in perspective. හරිද? එයා දැක්වීම වෙනස්. හරිද? එයාගේ දේවල් දකින විදිහ වෙනස්. එයා ප්‍රශ්න ගැන දකින විදිහ වෙනස්. එයා ලෝකෙ ගැන දකින විදිහ වෙනස්. හරිද? එතකොට එතනින් තමයි මේ අයිඩියා එකක් හැදෙන්න අවශ්‍ය කරන මූලිකම දේ එතන තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා unsolved problem. විසඳපු නැති ප්‍රශ්නයක්. හරිද? මෙතනින් එයා දකින විදිහ වෙනස්. හැමදේම දකිනවා වෙනස් විදිහට. එයා හොයනවා මොකක්ද තියෙන්නේ. ඊට පස්සේ ඒකට එකතු වෙනවා මේ unsolved problem කියන එක. ඒ කියන්නේ විසඳිච්ච නැති ප්‍රශ්නයක්. හරිද? මේ ලෝකේ තාම තියෙනවා ගොඩාක් ප්‍රශ්න විසඳිලා නැහැ. ඒ කියන්නේ අපිට ව්‍යවසායකෙක් විදියට අවදානම් අරගෙන වැඩ කරන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තව තියෙනවා. එතකොට මේ පර්ස්පෙක්ටිව් එකෙන් මේ දේවල් දකින වෙනසෙන් එයා ඊට පස්සේ එනවා මේ විසඳපු නැති ප්‍රශ්නයකට. අන්න ඒක තමයි අයිඩියා එකක් විදිහට හැදෙන්නේ. අදහසක් විදිහට හැදෙන්නේ. හරිද? ඒක මම ඔයාලට තව පැහැදිලිව මෙතන ඉඳන් කතා කරන්නම්. මේ අයිඩියා ටු එක්සිකියුෂන් කියන කොටසේදී. හරිද? මේ අයිඩියා එක කොහොමද ඉස්සරහට අපිට වැදගත් වෙන්නේ කියලා. හරි. එතකොට මෙන්න මෙතනදී අපි ඉස්සල්ලාම කතා කරනවා අයිඩියා එකක් හැදෙද්දී මිත්‍යා මත ටිකක් තියෙනවා. ව්‍යාපාරයක් පටන් ගද්දී ගොඩාක් මිත්‍යා මත තියෙනවා. හරිද? මේවා ඔයාටත් ඇති. ඔයාගෙන් අහලා බලන්න. ඔයාගේ ඔළුවේ මොනවද තියෙන්නේ? මේ වගේ එකක් හරි ඔයාගේ ඔළුවේ තියනවාද? හරිද? පළවෙනි එක තමයි පළවෙනි මිත්‍යා මතය තමයි ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් වෙන්න හදන කෙනෙක්ගේ ඔළුවේ තියෙන පර්ෆෙක්ට් අයිඩියා එකක් ඕනේ කියන එක. හරිද? එයා හොයනවා පර්ෆෙක්ට් අයිඩියා එකක්. මට පර්ෆෙක්ට් අයිඩියා එකක් නැත්නම් මට බිස්නස් එකක් පටන් ගන්න බෑ. මට පර්ෆෙක්ට් අයිඩියා එකක් නැත්නම් කම්පිටිටර් එකක් දෙන්න බෑ. කම්පිටිෂන් එකක් දෙන්න බෑ කාත් එක්ක. හරිද? ඔන්න ඒක තමයි ලොකුම මිත්‍යාව. ඊට පස්සේ එයාගේ තියෙන තව ලොකු මිත්‍යාවක් තමයි මැසිව් කැපිටල් එකක් තියෙන්න ඕනේ. හරිද? මට හම්බෙලා තියෙන හැම කට්ටිය අපේ යාළුවෝ, අපේ ස්ටුඩන්ට්ස්ලා, අපිත් එක්ක බිස්නස් පටන් ගන්න එන කට්ටිය. සර් මට ලොකු සල්ලියක් නෑ සර්. ලොකු සල්ලියක් නැති හින්දා මට මේක පටන් ගන්න බෑ සර්. ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. හරිද? ඒ වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා. යාළුවා හිතාගෙන ඉන්නවා ලොකු මුදලක් අවශ්‍යයි කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. අන්න ඒකත් ලොකු මිත්‍යාවක් මේ ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට තියෙන. හරිද? ඊට පස්සේ තියෙනවා years of experience. එයා හිතනවා මට මේ බිස්නස් එක පටන් ගන්න නම් මට හොඳ අත්දැකීම් තියෙන්න ඕනේ. මට මේ සම්බන්ධව ලොකු අත්දැකීමක් තියෙන්න ඕනේ. එතකොට තමයි මට මේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. ඔන්න තව කරන වැරද්දක්. හරිද? ඊට පස්සේ හිතනවා a vast of support system. හරිද? කට්ටිය හිතනවා මට support system එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මට කවුරු හරි ඉන්න ඕනේ මේක ගොඩ දාගන්න. නැත්තම් මට මේක කරන්න බෑ. මට wife ගේ උදව් ඕනේ. මට husband ගේ උදව් ඕනේ මේක ගොඩ දාගන්න. නැත්තම් මට මේක කරන්න බෑ. මට සහෝදරයන්ගේ උදව් ඕනේ. මට අම්මා තාත්තගේ උදව් ඕනේ. මේක ගොඩ දාගන්න බෑ. අන්න ඒකත් ලොකු මිත්‍යාවක්. හරිද? ඊට පස්සේ තියෙනවා අධි අවදානම්. හරිද? මම මේ අධි අවදානම් ගන්න ඕනේ ව්‍යාපාරයක් කරන්න නම්. හරිද? එහෙම ගත්තොත් තමයි මම ව්‍යාපාරය සාර්ථක වෙන්නේ. නැහැ. අවදානම් නැතුව ලස්සන්ට ෆ්ලෝ එකේ ගලාගෙන යන ව්‍යාපාර තියෙනවා. එහෙම ව්‍යවසායකයින් ඉන්නවා. හරිද? එතකොට ඒව සම්පූර්ණ මිත්‍යා මත. මොකද්ද පළවෙනි එක? පර්ෆෙක්ට් අයිඩියා එකක්. හරිද? හොඳම අයිඩියා එකක් එනකම් බලන් ඉන්නවා ව්‍යාපාරයක් පටන් ගන්න. ඊට පස්සේ අත්දැකීම අවුරුදු ගානක අත්දැකීම අවශ්‍යයි කියලා හිතනවා. හරිද? ඊට පස්සේ හිතනවා හයි රිස්ක් එක තියෙන දේවල් තමයි යා පටන් ගන්න ඕනේ සහ රිස්ක් එක ගන්න ඕනේ. එහෙම තමයි බිස්නස් කියන්නේ. අන්න ඒවා වැරදි. ඊට පස්සේ ලොකු සල්ලියක් අතේ තියෙන්න ඕනේ කියලා හිතනවා. හරිද? රුපියල් 10,000 බිස්නස් පටන් ගන්න පුළුවන්. මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියන එක ඉස්සරහට. හරිද? ඊට පස්සේ හිතනවා සපෝට් සිස්ටම් එකක් තියෙන්න ඕනේ කියලා බිස්නස් පටන් ගන්න. හරිද? හරි. ඊට පස්සේ මේක තමයි රියැලිටි එක. හරිද? ඒ රියැලිටි එකේදී හරිද අපේ බැරිය එකක් වෙන්නේ අපේ ඩිසිෂන් ඩිලේ වෙද්දී. හරිද?
අපි ගන්න අත්දැකීම් ඩිලේ වෙද්දී අපිට අපේ මේ රියලිටි එකට යන්න බැරි වෙනවා. අපිට අපේ බිස්නස් කරන්න බැරි වෙනවා. හරිද? පැහැදිලිද? එතකොට අපිට තියෙන ලොකුම බැරියර් එක තමයි ඩිසිෂන් ඩිලේ එක. හරිද? අපි ගන්න ඩිසිෂන් එක තමයි අපිට තියෙන ලොකුම බැරියර් එක. හරිද? ඒ ගන්න ඩිසිෂන් එක හරියට ගන්න හිත ඉන්නවා. හරිද? ව්‍යාපාරයක් පටන් ගන්න හිත ඉන්නවා. හරිද? හරිද? ව්‍යාපාරයක් පටන් ගන්න හිත ඉන්නවා. එතකොට අන්න ඒක තමයි ඔයාලට ව්‍යාපාරයක් පටන් ගන්න බැරි ඒකට හේතුව වෙලා තියෙන්නේ. හරිද? හරි. එතකොට අපි බලමු ඊට පස්සේ තියෙනවා අයිඩියා එක කියන්නේ waiting process එකක් නෙමෙයි. ඒ කියන්නේ බලාගෙන ඉන්න process එකක් නෙමෙයි. හරිද? අයිඩියා එකක් කියලා කියන්නේ development process එකක්. හරිද? අයිඩියා එකක් කියන දේ ඩිවලොප් කරන්න ඕනි. හරිද? අයිඩියා එකක් නිකන් හිත බල ඉඳලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ අයිඩියා එකක් කියද්දි ගොඩක් කට්ටිය හිතනවා අයිඩියා එකක් පටන් ගන්න බලාගෙන ඉන්න අයිඩියා එකකට යන්න අර නිකන් අපි නිකන් අර සක්කර දෙයියෝ ඇවිල්ලා පිට තට්ටුවක් දාලා මේ බිස්නස් අයිඩියා එකක් තියෙනවා දෙන්නද කියලා අන්න එහෙම කියයි වගේ එකක් තමයි අපි බහුතරයක් හිතාගෙන ඉන්නේ. හරිද? හරි. බහුතරයක් හිතාගෙන ඉන්නවා එන්නේ වගේ උඩින් පාත් වෙයි බිස්නස් අයිඩියා එකක්. නැත්නම් කවුරු හරි ඇවිල්ලා කියලා යයි. නැත්නම් රැට හීනෙන් පෙනෙයි. එහෙම බිස්නස් අයිඩියාස් එන්නේ නැහැ. හරිද? හරි. එතකොට ඊට පස්සේ තියෙනවා entrepreneurship කියන්නේ මේ ඉපදෙද්දි අරගෙන එන දෙයක් නෙමෙයි. හරිද? තව වැරද්ද ගන්න තැනක් කට්ටිය. විවසායකත්වය කියන්නේ ඉපදෙද්දි තමන් අරගෙන එන දෙයක් නෙමෙයි. හරිද? විවසායකත්වය කියන්නේ highly trainable. ඒ කියන්නේ මේකට මට කට්ටිය බනි විවසායකයෙක් වෙනවා කියන්නේ බුදු වෙන්න යනවා වගේ ගමනක්. ඒක ඇතුලේ ගොඩාක් කැපකිරීම් තියෙනවා. ගොඩාක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරිද? ගොඩාක් සිහියෙන් ජීවත් වෙන්න ඕනේ. ගොඩාක් ફોකසින් එක අවධානය තියාගන්න ඕනේ. ඒක highly trainable කියන්නේ ඒකයි. ඒක හොද්දට ප්‍රැක්ටිස් කරොත් තමන්ට පර්ෆෙක්ට් විවසායකයෙක් වෙන්න පුළුවන්. හරිද? තමන්ට හොඳ විවසායකයෙක් වෙන්න පුළුවන්. තමන්ගේ කැපකිරීම කරලා අනිවාර්යෙන් ඒක ප්‍රැක්ටිස් කරොත්. හරිද? මම ඒකයි කිව්වේ විවසායකයෙක් වෙනවා කියන්නේ බුදු වෙනවා වගේ වැඩක්. හරි. හරි. ඊට පස්සේ මෙතනදී පැහැදිලි කරලා දෙනවා දැන් තමන් මේ යන්න හදන ගමනේ ව්‍යාපාරිකයෙක් විදිහට කොහොමද යන්නේ? විවසායකයෙක් විදිහට කොහොමද යන්නේ කියන එක. හරිද? හරි. හරි. මේ තියෙන්නේ ව්‍යාපාරිකයා, බිස්නස්මන්. හරිද? එයාගේ ඔබ්ජෙක්ටිව් එක තමයි තියෙන බිස්නස් මොඩල් එකකින් ප්‍රොෆිට් එකක් earn කරනවා. හරිද? එයා දකිනවා කඩයක් තියෙනවා. හරි. මම කඩයක් පටන් ගන්නවා. එයා දකිනවා ඇඳුම් විකුණනවා. හරි මං ඇඳුම් විකුණනවා. එයා දකිනවා කේක් හදනවා. හරි මං කේක් හදනවා. එයා දකිනවා මුට්ටි කේක් හදනවා. ඔන්න විකුණනවා. හරිද? ඔයාලට මතකයිනේ රැලි විදියට කියපු දේවල් වලට අද මොනවද වෙලා තියෙන්නේ කියලා. අන්න ඒකයි ඔයාලා අයිඩියා එකක් තෝරගන්නදී කවදාවත් තව කෙනෙක් පර්ෆෙක්ට් වෙච්ච අයිඩියා එකකට යනවට වඩා අලුත්ම අයිඩියා එකක් තෝරගන්න කියලා. හරි. ඊට පස්සේ මේ විවසායකයාගේ ඔබ්ජෙක්ටිව් එක මොකද්ද? අලුතෙන් දෙයක් වෙළඳ පොළට හඳුන්වා දෙනවා. එයා කරනවා අලුතෙන් දෙයක් වෙළඳ පොළට හඳුන්වා දෙන එක. හරිද? එයා හිතනවා මොකද්ද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න? මං විසඳන්නේ මොකක්ද? හරි. ඊට පස්සේ අවධානය, ફોකස්. හරිද? ව්‍යාපාරිකයාගේ ફોකස් එක තමයි ඔපරේෂන් වල කාර්යක්ෂමතාවය වැඩි කරනවා. ඒ කියන්නේ මෙහෙයුම් වල කාර්යක්ෂමතාවය වැඩි කරනවා. එතකොට එයා පවතින සිස්ටම් එකක් තෝරගෙන පවතින බිස්නස් එකක මෙහෙයුම් වල එයා කාර්යක්ෂමතාවය වැඩි කරනවා. හරිද? මේ තියෙන්නේ ඒක. හරි. එතකොට විවසායකයාගේ ફોකස් එක මොකද්ද? විවසායකයාගේ ફોකස් එක තමයි අලුත් අවස්ථා සොයාගෙන යනවා. හරිද? අලුත් අවස්ථා සොයාගෙන යද්දි විවසායකයා ඔන්න ව්‍යාපාරිකයාගේ රිලේෂන්ෂිප් ටු සිස්ටම්. ඒ කියන්නේ එයාගේ
සිස්ටම් එක තියෙන සිස්ටම් එකම ෆලෝ කරනවා. හරිද? තියෙන සිස්ටම් එකම ෆලෝ කරනවා මේ බිස්නස්මන්. හරිද? එතකොට ව්‍යවසායකයා මොකද්ද කරන්නේ? ව්‍යවසායකයා අලුතෙන්ම සිස්ටම් එකක් හදනවා. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙනව නේද මිනිස්සු සතුටින් වැඩ කරන බිස්නස් තියෙනවා. අන්න ව්‍යවසායකින් පාලනය කරන ව්‍යාපාර තමයි ඒවා. ගොඩාක් ඒ කියන්නේ එයාලා වැඩට යන්නේ වැඩ නැත්තම් එයාලට නිකන් අවුල් දුකයි. හරිද? අන්න එතනයි ව්‍යවසායකයා ඉන්නේ. ව්‍යවසායකයා තමන්ගේ රැකියාවල නිරත වෙන මිනිස්සු ගැන හිතනවා. එයා අලුත් සිස්ටම් එකක් හදනවා. ව්‍යවසායකයා අලුත් සිස්ටම් එකක් හදලා එයා අයිඩියා එකක් ගන්නවා. කොහොමද මම මගේ මිනිස්සුන්ව මගේ සේවකයන්ව සතුටින් තියාගෙන මේ ව්‍යාපාරය දියුණු කරන්න කියලා. හරිද? මම මේ බිස්නස්මන් හොඳ නෑ කියනවා නෙමෙයි. මම මේ ඔයාලට මේක ඩීප් පැහැදිලි කරලා දෙන්නේ. ඔයා ව්‍යවසායකයෙක් වෙනවද? ඔයා ව්‍යාපාරිකයෙක් වෙනවද කියන එක පැහැදිලිව තීරණය කරන්න. හරි. ඊට පස්සේ එනවා රියල් වර්ල්ඩ් එක්සැම්පල්. ව්‍යාපාරිකයා සම්ප්‍රදායිකව ෆුඩ් බිස්නස් එකක් පවත්වාගෙන යනවා. හරිද? සාමාන්‍ය කෑම කඩයක්. හරිද? ඊට පස්සේ සාමාන්‍ය ඒ පැත්තේ පෝස්ටර්ස් ටිකක් ගහලා ඒක ඩෙලිවර් කරලා හරිද Facebook page එකක් හදාගෙන shape එකේ ඒක වැඩේ කරගෙන යනවා. ව්‍යවසායකයා මොකද්ද කරන්නේ? ව්‍යවසායකයා අලුත්ම ෆුඩ් ඩෙලිවරි ප්ලැට්ෆෝම් එකක් හඳුන්වා දෙනවා. හරිද? උදාහරණ තියෙනවනේ අපිට ගන්න. උදාහරණයක් තමයි Uber. හරිද? Uber කියන බිස්නස් එක තමයි ලෝකේ තියෙන ලොකුම ටැක්සි කම්පැනිය. තමන්ගේ ආයතනය සතු එක ටැක්සි එකක්වත් නැති. හරිද? එතකොට එයාලා software එකක් හදලා ක්‍රියේටිව් හිතලා එයාලා වැඩ කරලා එයාලා හදලා තියෙන ලෝකේ ලොකුම ටැක්සි කම්පැනිය. හැබැයි එක ටැක්සි එකක්වත් එයාලගේ සතු නැහැ. ඊට පස්සේ අපි ලංකාවේ දකිනවා පික්මි. හරිද? පික්මි. එතකොට එයාලා මොකද්ද කරේ? එයාලා කරේ මේ Uber කියන ප්‍රොජෙක්ට් එක දැක්කා. ඒක ලංකාවට ගැලපෙන විදියට හැදුවා. හරිද? අඩුපාඩු තියෙනවා තමයි බිස්නස් කරද්දී. අපි ඒක ගන්න ඕනේ කන්සෙප්ට් එකක් විදියට අපි ව්‍යාපාර ගැන ඉගෙන ගද්දී. මොකද ඔයාලට මේ රටේ ලෝකේ දකින්න තියෙන හැම ව්‍යාපාරයකින්ම හැම මේවැහකින්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා. හරි. එතකොට මම ඔයාලට ඉස්සෙල්ලා මේ ලෙක්චර් එක පටන් ගද්දි කිව්වනේ මේ ලෙක්චර් එක සම්පූර්ණම අහගෙන ඉන්න කට්ටියට සම්පූර්ණම ලෙක්චර් එකත් එක්ක ඉන්න අයට අපි දෙනවා පොඩි ගේම් එකක්. අපි වචන 3ක් කියනවා ලෙක්චර් එක පුරාවට. ඒ වචන 3 මොකක්ද කියලා හරියට ලියාගෙන අපිට එවන කට්ටියට අපි දෙනවා පොඩි කියන්නේ ලක්ෂ 2ක් වටින බිස්නස් ප්ලෑන් එකක් එයාගේ බිස්නස් එක දියුණු කරගන්න. හරිද? එතකොට ඒකේ පළවෙනි වචනේ තමයි ව්‍යවසායකයා. හරිද? ව්‍යවසායකයා. ඔන්න පළවෙනි වචනේ ලියා ගන්න ව්‍යවසායකයා. හරි. ඊට පස්සේ අපි යමු නැවත වතාවක් ලෙක්චර් එකට. හරි. එතකොට මේ ව්‍යවසායකින් ව්‍යාපාරිකින් අතරක් තියෙනවා මිත්‍යා මත. ඒ මිත්‍යා මතවල එකක් තමයි ව්‍යවසායකින් කියන්නේ අධික අවදානම් වලට කැමති අය කියලා හිතාගෙනත් ඉන්නවා. හරිද? ඒක මිත්‍යාවක්. ඊට පස්සේ ඒකේ රියැලිටි එක තමයි ව්‍යවසායකින් කියන්නේ අවදානම හොඳට කළමනාකරණය කරන පිරිසක්. පැහැදිලිද? එයාලා ගන්න අවදානම හොඳට කළමනාකරණය කරගන්න එයාට දැනුම තියෙනවා, එයාට අවධානය තියෙනවා, එයාට මොටිවේෂන් එක තියෙනවා. හරිද? අපේ වචනේ කිව්වොත් එයාට හොඳ ගැම්මක් තියෙනවා ඒකට. හරි. හරි. ඔන්න දැන් අපි කතා කරනවා කොහොමද මේ බිස්නස් අයිඩියා එකක් හොයාගන්නේ කියන එක. හරිද? දැන් අපි මුලින් ඉඳලාම ඔන්න මොකද්ද කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියන එක කතා කර එන්නේ. අපි දැන් දන්නවා ව්‍යවසායකයා කියන්නේ කවුද? ව්‍යාපාරිකයා කියන්නේ කවුද කියන එක. හරිද? එතකොට මේ ව්‍යවසායකයා කවුද? ව්‍යාපාරිකයා කවුද කියන එක පැහැදිලිවම අවබෝධයක් තියෙනවා. දැන් මෙතන ඉඳන් හිතන්න තමන් ව්‍යාපාරිකයෙක් වෙනවද? තමන් ව්‍යවසායකයෙක් වෙනවද? හරිද? දැන් ඔන්න මේ ප්‍රශ්නේ මෙතන ඉන්න කට්ටියට ආයි තියෙන්න බෑ. හරිද? තමන් ව්‍යවසායකයෙක්ද ව්‍යාපාරිකයෙක්ද කියලා ආයි නිකන් කල්පනා කර ඉන්න ඕනේ නැහැ. හරි. අපි යමු වැඩේ. හරි. එතකොට හරි. අපි බලනවා ප්‍රශ්නයක්. හරිද?
ප්‍රශ්නයක් හොයනවා අපි. ව්‍යාපාර අදහසක් හැදෙන්න නම් අපි හොයනවා ප්‍රශ්නයක්. හරිද? ප්‍රශ්නයක් නැත්තම් මාකට් ඩිමාන්ඩ් එකක් ඇති වෙන්නේ නැහැ. හරිද? ප්‍රශ්නයක් නැත්තම් මොකක්ද? මාකට් ඩිමාන්ඩ් එකක් ඇති වෙන්නේ නැහැ. හරි. ඔන්න දැන් අපි හොයාගත්ත ප්‍රශ්නේ. මොකක්ද ප්‍රශ්නේ? හරිද? දැන් මම උදාහරණයකට ගන්නකො. මම හොයාගත්ත ප්‍රශ්නයක් ලංකාවේ මිනිස්සුන්ට ව්‍යවසායකත්ව අධ්‍යාපනය පැහැදිලිව ඉගෙන ගන්න තැනක් නැහැ. මම හොයාගත්ත ප්‍රශ්නේ. හරිද? එතකොට ඇත්තට මෙහෙම ප්‍රශ්නයක් නැති නිසා තමයි මේ ප්‍රශ්නයක් තියෙන නිසා තමයි අද අපිත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්නේ. හරිද? එතකොට අපිට ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. හරි? හරි. එතකොට already ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට මාකට් ඩිමාන්ඩ් එකක් තියෙනවා. හරිද? අපි ඊට පස්සේ දෙනවා සොලියුෂන් එකක්. අපි දෙනවා සොලියුෂන් එකක් ප්‍රශ්නෙට. හරිද? එතකොට ඒ සොලියුෂන් එකෙන් අපි ඇඩ්‍රස් කරනවා ප්‍රශ්නය විසඳන්න. ඔන්න දැන් මම උදාහරණයක් ගන්නම්. ව්‍යවසායකත්වය ගැන ඉගෙන ගන්න තැනක් නැහැ. මම ව්‍යවසායකත්වය ගැන උගන්වනවා. හරිද? හරි. ඊට පස්සේ තව හොඳම දෙයක් තියෙනවා වැලියු එක. වටිනාකම් අපි එකතු කරන්න ඕනේ. හරිද? වටිනාකම් නැතුව සස්ටේනබල් බිස්නස් එකක් හැදෙන්නේ නැහැ. හරිද? ඔන්න ප්‍රශ්නේ තියෙනවා, සොලියුෂන් එක තියෙනවා. අපි ඒකට එකතු කරනවා වටිනාකම් වැලියු එක. අන්නේ වැලියු එක එකතු කරද්දී අපිට අවසානයේ හම්බ වෙනවා බිස්නස් අයිඩියා එක. හරිද? උදාහරණේ පැහැදිලිව අහගන්න. ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ ව්‍යවසායකත්වය ගැන උගන්වන්න විදිහක් නැහැ. සොලියුෂන් එකක් දෙනවා මම ව්‍යවසායකත්වය ගැන උගන්වනවා. ඒකට වැලියු එකක් ඇති කරනවා. මාකටිං කරලා, බ්‍රෑන්ඩින් කරලා, කන්ටෙන්ට් කරලා, උගන්වලා, විශ්වාසය දිනාගෙන, ඉගෙනගෙන ඇඩ් කරනවා වැලියු එකක්. ඔන්න හැදෙනවා බිස්නස් අයිඩියා එකක්. බිස්නස් එකක් විදියට ඒක කරන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔහොම තමයි ඔයා කල්පනා කරන්න. මම ඉස්සරහට කියලා දෙන්නම් මේක කොහොමද තමන්ගේ තුලින්ම හොයාගන්නේ කියන එක. හරිද? හරි. එතකොට අපිට ඔන්න දැන් අයිඩියා එක තියෙනවා. බිස්නස් අයිඩියා එකක් හදන්න නම් මම අවසාන පාරට කියන්නේ ලියා ගන්න. බිස්නස් අයිඩියා එකක් නිර්මාණය කරන්න නම් ඉස්සල්ලාම තියෙන්න ඕනේ ප්‍රශ්නයක්. ඉස්සල්ලාම තියෙන්න ඕනේ ප්‍රශ්නයක්. එතකොට already ඔයාට තියෙනවා ඩිමාන්ඩ් එකක්. මාකට් ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ඔයා ඒකට සොලියුෂන් එක මොකක්ද කියලා තීරණය කරනවා. හරිද? ඒ සොලියුෂන් එක තීරණය කරාට පස්සේ හරිද? ඔයාට හැදෙනවා මේ ප්‍රශ්නය විසඳන්න ක්‍රමේ. ඊට පස්සේ ඔයා ඒකට ඇඩ් කරනවා වැලියු එක. හරිද? වටිනාකම එකතු කරනවා. ඒ වටිනාකම එකතු කරද්දී ඔයාට ඒක ක්‍රම වලට එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට හැදෙනවා බිස්නස් අයිඩියා එකක්. හරිද? හරි. ඊට පස්සේ ඔන්න මේක තමයි මේ බිස්නස් එකක් හදද්දී තියෙන අපි කියමු මේකට මේ ට්‍රයැන්ගල් එක ට්‍රයැන්ගල් එක තමයි මේක බිස්නස් එකක් හදද්දී අපිට වැදගත්ම දෙයක් මේක. හරිද? ඒ කියන්නේ බිස්නස් එකක් හැදෙන්න නම් අනිවාර්යෙන් මේ හැම එකක්ම කම්ප්ලීට් වෙන්න ඕනේ. sorry. බිස්නස් එකක් හැදෙන්න නම් මේ හැම දෙයක්ම කම්ප්ලීට් වෙන්න ඕනේ. හරිද? ප්‍රශ්නයක් විසඳනවා. හරිද? ඔන්න ප්‍රශ්නයක් විසඳනවා. හරිද? ප්‍රශ්නේ විසඳුවට විතරක් මදි. අපි ඒකට වැලියු එකක් ක්‍රියේට් කරන්න ඕනේ. හරිද? අපි ප්‍රශ්නේ විසඳලා වැලියු එක ක්‍රියේට් කරොත් මොකද්ද වෙන්නේ? ප්‍රශ්නේ විසඳනවා වැලියු එක ක්‍රියේට් කරනවා. හරිද? මාකට් රිජෙක්ෂන් එකක් ඇති වෙනවා. මාකට් එක අපිව රිජෙක්ට් කරනවා. මොකද අපි කරලා තියෙන්නේ ප්‍රශ්න විසඳන එකයි වැලියු එක ක්‍රියේට් කරන එකයි විතරයි. හරිද? ඊට පස්සේ අපි ප්‍රශ්නේ විසඳනවා වැලියු එක ක්‍රියේට් කරනවා. ඊට පස්සේ තියෙනවා කස්ටමර් නීඩ් එක. පාරිභෝගිකයන්ගේ ඉල්ලීම. හරිද? අපි ඊට පස්සේ බලනවා මේ ප්‍රශ්නේ විසඳලා පාරිභෝගිකයන්ගේ ඉල්ලීම විතරක් තියෙනවා නම් හරිද? ඔන්න ප්‍රශ්නේ පාරිභෝගිකයන්ගේ ඉල්ලීම තියෙනවා.
ප්‍රශ්නේ තියෙනවා value එක create කරලා නැහැ. හරිද? ඔන්න long term survive වෙන්න බෑ. හරිද? business එක fail වෙනවා. හරිද? මම ඔන්න තව පාරක් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මේක clean and clear ගෙනියන්න ඕනේ. මේක clean and clear ඔලුවට දාගන්න. හරිද? ප්‍රශ්නේ විසඳනවා. value එක create කරනවා. ඔය දෙක විතරක් කරොත් market එක ඔයාව reject කරනවා. හරිද? ඊට පස්සේ value එක create කරනවා customer need එක විතරක් එක්ක. හරිද? ඔයාගේ ප්‍රශ්නේ විසඳනවා customer need එක ඇති වෙනවා. හැබැයි ඔයා ඒ දෙක විතරයි කරන්නේ long term ඔයාට survive වෙන්න බෑ. හරිද? long term ඔයාට survive වෙන්න හැකියාවක් නැහැ. එතකොට ඔයා කොහොමද predictable success එකකට යන්නේ? හරිද? ප්‍රශ්නේ විසඳන්න ඕනේ. ප්‍රශ්නේ විසඳන්න ඕනේ. value එක create කරන්න ඕනේ. customer need එක තියෙන්න ඕනේ. ඔන්නවා success business එකක් පටන් ගන්නවා. හරිද? මේ තුන හරියට කරොත් තමයි ඔයාට successful business එකක් පටන් ගන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මේ lecture එකේ තියෙන හොඳම කෑල්ලක් තමයි මේක. මේක ඔයාලට අමතක වෙනවා නම් ඔයාලා ලියා ගන්න. පැහැදිලිවම ලියා ගන්න. හරිද? මෙන්න මේකෙන් තමයි අපි හොයාගන්නේ අපිට මොන වගේ අයිඩියා එකක්ද අපි තුලින් හොයාගන්න පුළුවන් කියන එක. හරිද? අපි තුලින් මොන වගේ අයිඩියා එකක්ද හොයාගන්න පුළුවන් කියන එක තමයි මෙතනදී අපි බලන්නේ. හරි. එතකොට මෙතන තියෙනවා problem base. හරිද? problem base අයිඩියා එකක්. හරිද? එතකොට එතන උදාහරණ විදිහට තියෙනවා දැන් අපි බලනවා daily functions වලට daily අපි මොනවද කරන්නේ economic crisis එක මොනවද හරිද අපි බලනවා ප්‍රශ්න මොනවද ප්‍රශ්න problem based business හරිද අපි බලනවා delivery system ලංකාවේ හරි නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සුන්ට හොඳ delivery system එකක් හදනවා දැන් ඇත්තටම social media වල දැක්කහම ඒක ලොකු දෙයක් නේ හරියම delivery system එකක් නැති එක හරිද හරි ඊට පස්සේ ඒක තමයි ප්‍රශ්න බේස් කරගෙන ව්‍යාපාර අදහසක් හොයාගන්නේ හරිද ඊට පස්සේ තියෙනවා fashion base හරිද තමන්ට තියෙන fashion එක තමන්ට තියෙන ආසාව අනුව ව්‍යාපාර හදන්න පුළුවන් ව්‍යාපාර අදහස් හදන්න පුළුවන් මෙන්න මේ ටික තමයි success වෙන්නේ. ඒ කියන්නේ මේ අපි දීලා තියෙන trend base, problem base, fashion base, skill base එහෙම තමයි ව්‍යාපාර idea හදන්න ඕනේ. හරිද? එතකොට තමයි මේ ව්‍යාපාර සාර්ථක වෙන්නේ. හරි. එතකොට තමන්ට තියෙන passions මොනවාද? හරිද? තමන් ආශාවෙන් කරන්න කැමති මොනවාද තියෙන්නේ? ඒක ව්‍යාපාරයක් බවට පත් කරන්න පුළුවන්. ඔයා දන්නවද ව්‍යාපාර ලෝකේ සාර්ථක වෙන ව්‍යාපාර අතර ඉහළින්ම තියෙන දෙයක් තමයි මේ ෆැෂන් බේස් ව්‍යාපාර කියන්නේ. අදහස් කියන්නේ. ඒ කියන්නේ තමන්ට ෆැෂන් එකක් තියෙනවා නම් තමන් චිත්‍ර අඳිනවා නම් ඒ චිත්‍ර පාවිච්චි කරන්න පුළුවන් ව්‍යාපාරයක් විදියට. හරිද? ඒ වගේ තමන්ට තියෙන ෆැෂන් එක අනුව ව්‍යාපාර අදහසක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ස්කිල් බේස්. හරිද? කුසලතා මත ව්‍යාපාර අදහසක් හොයාගන්න එක සහ ව්‍යාපාරයක් නිර්මාණය කරන එක. තමන්ගේ කුසලතාවය මත ව්‍යාපාර කරන එක. හරිද? හරි. එතකොට ඒ ස්කිල් බේස් කියන්නේ දැන් ඔයා ඩිසයින් කරන්න දක්ෂයෙක් නම් ඔයාට ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? ඔයා උගන්වන්න දක්ෂයෙක් නම් ඔයාට ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? ඔයාට ස්කිල් එකක් තියෙනවා නම් මොකක් හරි මාකටිං කරන්න. හරිද? ඒක හොඳ ස්කිල් එකක්. එතකොට ඔයාට ඒක ස්කිල් බේස් ඔයාට බිස්නස් එකක් මාකටිං ඒජන්සියක් පටන් ගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා මේ ට්‍රෙන්ඩ් බේස් කියලා දෙයක්. හරිද? අපි ලෝකේ දකින්නවනේ එක එක ට්‍රෙන්ඩ්ස්. හරිද? ලෝකේ දවසින් දවස එක එක විදියට වෙනස් වෙනවා. එතකොට මේ ට්‍රෙන්ඩ් බේස් අපිට බලා ගන්න පුළුවන් Google Trends වලින් අයිඩියා එකක් ගන්න පුළුවන් බිස්නස් එකක් කරන්න. හරිද? ඊට පස්සේ තියෙනවා copy and improve. හරිද? ඔයාට ලෝකේ කොහේ හරි තැනක දකින්න දෙයක් ඔයා කොපි කරනවා. හැබැයි කොපි කරලා මෙහෙ ගෙනල්ලා පේස්ට් කරන්නේ නැහැ. හරිද? ඔයා ඒක ඉම්ප්‍රූව් කරන්න ඕනේ. හරිද? ඒක ඉම්ප්‍රූව් කරොත් තමයි ඔයාට පුළුවන් වෙන්නේ සාර්ථක බිස්නස් එකක් කරගන්න එක. හරිද? ඔයා ඒක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. හරිද? හරි. ඔන්න දැන් මම ඔයාලට කියලා දුන්නා problem base කොහොමද
බිස්නස් එකක් හැදෙනවා අයිඩියා එකක් ඊට පස්සේ ඔයාගේ පැෂන් එකත් එක්ක හැදෙනවා බිස්නස් අයිඩියාස් ඊට පස්සේ ඔයාගේ ස්කිල් එකත් එක්ක හැදෙනවා බිස්නස් අයිඩියාස් ඊට පස්සේ ට්‍රෙන්ඩ් එකත් එක්ක හැදෙනවා බිස්නස් අයිඩියාස් හරිද එතකොට ඔයාට බිස්නස් අයිඩියා එකක් හොයා ගන්න නම් දැන් ඔයාගෙන් අහන්න ඔයාට හදන්න ඕනේ බිස්නස් එක ප්‍රශ්නයක් විසඳන බිස්නස් එකක්ද හරිද ඔයාගේ පැෂන් එක මත තියෙන බිස්නස් එකක්ද ඔයාගේ ස්කිල් එක මත තියෙන බිස්නස් එකක්ද නැත්තම් ලෝකේ දකින ට්‍රෙන්ඩ් එකක් මත තියෙන බිස්නස් එකක්ද නැත්තම් දක්ක බිස්නස් එකක් ගෙනල්ලා කොපි කරලා ඒක ඉම්ප්‍රූව් කරලා කරන බිස්නස් එකක්ද කියන එක. හරිද? දැන් ඔයා හිතන්න කල්පනා කරන්න දැන් ඉඳලා ව්‍යාපාර අදහස් 10ක් කල්පනා කරලා බලන්න. හරිද? ඔයාට තියෙන ස්කිල්ස් මොනවද කල්පනා කරලා බලන්න. ස්කිල් එකක් නැත්තම් ආසයි නම් කරන්න බිස්නස් මැනේජ්මන්ට් ගැන කෝස් එකක් කරන්න මාකටිං ගැන ඉගෙන ගන්න. ඩිජිටල් මාකටිං කරන්න. හදාගන්න ස්කිල් එකක්. හදාගෙන ස්කිල් එක බිස්නස් එකක් බවට පත් කරන්න. හරිද? හරි. අපි එමු ඊළඟ එකට. හරි. මේ තියෙන්නේ මේ අයිඩියා එක ෆිල්ටර් කරන සිස්ටම් එක. හරිද? මේකත් ලියා ගන්න. එතකොට ඔයාට ඔයාගේ අයිඩියා එක ෆිල්ටර් කරගන්න පුළුවන්. හරිද? හරි. එතකොට මෙතනදී මම ඔයාලට දැන් කියනවා අපි අර ගේම් එකේ දෙවෙනි වචනේ තමයි හරිද? මම. හරිද? මම. කලින් වචනේ මතක ඇති දෙවෙනි වචනේ තමයි මම. හරි. අපි එමු ලෙක්චර් එකට. හරි. එතකොට මේ අයිඩියා ෆිල්ටරින් සිස්ටම් එකේදී මෙන්න මේව තියෙනවා. හරිද? අයිඩියා ෆිල්ටරින් සිස්ටම් එකේදී ඔයා අහන්න ඕනේ ඔයාගෙම මෙන්න මේ ප්‍රශ්න ටික. හරිද? ඔයා අහන්න ඕනේ මේ ඔයා ගන්න අයිඩියා එක ඇත්තටම මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් විසඳනවද? ඒක ඔයා ඔයාගෙන්ම අහලා බලන්න. ඇත්තටම මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් විසඳනවද මේකෙදි? හරිද? හරි. ඊට පස්සේ මිනිස්සු කැමති වෙයිද මේ සොලියුෂන් එකට පේ කරන්න? හරිද? ඔයා ඔයාගෙන්ම අහලා බලන්න මිනිස්සු කැමති වෙයිද මේ සොලියුෂන් එකට පේ කරන්න? ඔයා මේ ගෙනල්ලා තියෙන විසඳන ප්‍රශ්නෙට මුදලක් දෙන්න කැමති වෙයිද? ඊට පස්සේ අහලා බලන්න හරිද? මේ බිස්නස් එක කුඩා පරිමාණයෙන් ආරම්භ කරන්න පුළුවන්ද? හරිද? මම ඒක කරන්න ඕනේ ඇයි සහ කොහොමද කියන එක ඊළඟ ස්ලයිඩ් එකේදී කියලා දෙන්නම්. හරිද? ඊට පස්සේ අහලා බලන්න ඔයාට අවබෝධයක් තියෙනවද පාරිභෝගිකයාගේ චර්යාව පිළිබඳ කස්ටමර් බිහේවියර් එක පිළිබඳ? හරිද? තේරුම් ගැනීමක් තියෙනවද ඔයාට කස්ටමර් බිහේවියර් එක? ඔයා මේ ගේන අයිඩියා එකට පාරිභෝගිකයන් කොයි විදිහට හැසිරෙයිද කියන එක පිළිබඳ. හරිද? ඊට පස්සේ ඔයා කල්පනා කරලා බලන්න මේක පොසිබිලිටි එකක් තියෙනවද අනාගතයේදී ග්‍රෝ වෙන්න? අනාගතයේදී ග්‍රෝ වෙන්න. හරිද? ඕකට මම ලේසිම ක්‍රමයක් කියන්නද? හරිද? දැන් මෙතන ඇති අපි අද ලෙක්චර් එකත් එක්ක සහභාගී වෙච්ච ගොඩක් කට්ටිය ඇති තරුණ අය ටෙක් ගැන දැනුමක් හැමෝටම දැන් තියෙනවානේ. හරිද? තමන් මොන හරි දෙයක් කරන්න පටන් ගද්දී ඉස්සෙල්ලා අහලා බලන්න ඒ අදහස දාලා. හරිද? දැන් අපි ඉන්නේ 2026 නේ. මහ ලොකු කාලයක් එපා. 2036 වෙද්දී 2036 වෙද්දී ඒ බිස්නස් එකට තියෙන නීඩ් එක මොකක්ද? මම ඔයාලට පොඩි කතාවක් කියන්න. හරිද? මගේ තියෙන ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක්. ඩිජිටල් මීඩියා ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි Facebook කරහා බිස්නස් වලට මාකටිං කරනවා, බ්‍රෑන්ඩින් කරනවා, පර්සනල් බ්‍රෑන්ඩ්ස් අපි හදනවා. හරිද? ඒ වගේ අපි 2019 පටන් ගත්ත බිස්නස් එකක් ඒක. 2019 ওই බිස්නස් එක පටන් ගද්දී මම හෙව්වා Google වල 2025 වෙද්දී ලෝකෙ වැඩිම ඉල්ලුමක් තියෙන බිස්නස් පහ මොනවාද? හරිද? ලෝකෙ වැඩිම ඉල්ලුමක් තියෙන බිස්නස් පහ අතර තුන්වෙනියට තිබ්බ බිස්නස් එක තමයි ඩිජිටල් මාකටිං කියන්නේ. හරිද? ඩිජිටල් මාකටිං කියන්නේ එන්නේ බිස්නස් එක. එතකොට අපි 2019 පටන් ගත්තේ අපි 2025 වෙද්දී
ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 800කට කිට්ටු වෙන්න අපි වැඩ කරලා තියෙනවා. හරිද? බිස්නස් අපි ගොඩ දාලා තියෙනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩින් මාකටිං වලින් එයාලගේ. එතකොට දැන් අපිට මේ වෙද්දී හොඳ ස්ටේබල් බිස්නස් එකක් තියෙනවා. අපිට සමහර වෙලාවට කැපැසිටි එකත් මදි වෙන තරමට. මොකද දැන් ව්‍යාපාරවලට දුවන්න බෑ මේ Facebook නැතුව, Instagram නැතුව, TikTok නැතුව දුවන්න බෑ. හරිද? එතකොට මේ ඩිජිටල් බිස්නස් වල තියෙන මම ඒක බැලුවා, මට ඒක අයිඩියා එකක් තිබ්බා 2025 වෙද්දී මම මේ 2019 පටන් ගත්ත බිස්නස් එක සාර්ථක වෙනවා කියලා මට අදහසක් තිබ්බා. හරිද? ඇත්තටම ඒක වුණා. දැනුත් වෙමින් පවතිනවා ඒක. එතකොට ඔයා වුණත් බිස්නස් එකක් පටන් ගද්දී අදහසක් තෝරගද්දී හිතන්න 2036 වෙද්දී ඒ බිස්නස් එකට කොයි වගේ ඉල්ලුමක් තියෙයිද? අවධානයක් තියෙයිද කියන. මම නිකන් පොඩි අදහස් කීපයක් කියන්නම් ව්‍යාපාරයක් පටන් ගන්න. අපි අනාගතයේ වෙනුවෙන් බිස්නස් එකක් පටන් ගත්තොත් මේ AI සම්බන්ධ ව්‍යාපාරයක්. හරිද? AI driven business එකක් පටන් ගන්න හොඳ opportunity එකක් තියෙනවා. හරිද? එතකොට දැන් හිතනවා ඇතිනේ අනේ මම මේව ගැන දන්නෙත් නෑ මම කොහොමද මේව පටන් ගන්න කියලා. ඉගෙන ගන්න. හරිද? ඊට පස්සේ වාට තව පටන් ගන්න හොඳම බිස්නස් එකක් තමයි මේ සයිබර් සිකියුරිටි කියන්නේ. හරිද? සයිබර් සිකියුරිටි. හරිද? දැන් මේ අපි ඉන්න කාලවකවානුවත් ඇවිල්ලා සයිබර් සිකියුරිටි වල වැදගත්කම ගොඩාක් ලොකුවටම බලපාන කාලයක අපි මේ ඉන්නේ. හරිද? මට මතක විදියට 1 point හරි 2 point හරි නේ 2.5 මිලියන්ද කොහෙද මිසින්නේ. හරිද? එතකොට සයිබර් සිකියුරිටි බිස්නස් එකක් කියන්නේ අනාගතයේදී මම අද කිව්වා කියලා මතක තියාගන්න. හරිද? in person පෞද්ගලිකව මිනිස්සුන්ට සයිබර් සිකියුරිටි එක ඕන වෙනවා. හරිද? මිනිස්සුන්ට තනි තනියෙන් තමන්ගේ දේවල් රැකගන්න, තමන්ගේ මේ ඩිජිටල් ලෝකේ සැරිසැරීම රැකගන්න. හරිද? ප්‍රශ්නයක් නොවී ජීවත් වෙන්න, තමන්ගේ වෙබ්සයිට් එක, තමන්ගේ පර්සනල් ඩේටා රැකගන්න අනිවාර්යයෙන්ම මේ සයිබර් සිකියුරිටි කියන එක වැදගත් වෙනවා. පැහැදිලිද? ඔන්න බිස්නස් අයිඩියාස්. හරිද? හිතන්න මේකේ ඉන්නවා දැන් මට පේනවා තරුණ අය ඉන්නවා. හරිද? ඉගෙන ගත්ත අය ඉන්නවා. ඉගෙන ගනිමින් යන අය ඉන්නවා. පටන් ගන්න සයිබර් සිකියුරිටි බිස්නස් එක. හරිද? බිස්නස් අයිඩියා එකක් තෝරගෙන බිස්නස් එක කරද්දී අනිවාර්යයෙන්ම මම ඔය කියපු දේ බලන්න අනාගතයේ අවුරුදු 10ක් ඉස්සරහට මේ බිස්නස් එක කොහොමද වෙන්නේ කියලා. මොකද දැන් මේ AI ඇවිල්ලා හැමදේම මෙහෙම කරද්දී වෙනස් කරනවා. හරිද? හරි. අපි යන් ඊළඟ. හරි. ඊට පස්සේ අපි මේ දැන් හොයාගත්ත ප්‍රශ්නය. හරිද? අපි මේකේ ප්‍රශ්නය පැහැදිලිව අපි දකින්න ඕනේ. හරිද? එතකොට පැහැදිලිව මෙතන කියලා දෙනවා. අපි ඒ හොයාගත්ත ප්‍රශ්නේ ක්ලියර්ලි ඩිෆයින් කරගන්න ඕනේ. ශක්තිමත් අදහසක් ගොඩනගන්නේ හොඳ විසඳුමකට කලින් ගැටලුව පැහැදිලිව තේරුම් ගැනීමෙන්. හරිද? ශක්තිමත් අදහසක් ගොඩනැගෙන්නේ හොඳ විසඳුමකට කලින් ගැටලුව පැහැදිලිව තේරුම් ගැනීමෙන්. එතකොට ඔයා ගැටලුව පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හරි? ඔයා ගන්න අයිඩියා එක, ඔයා හදන බිස්නස් එක එක්ස්පීරියන්ස් කරන්නේ කවුද? කොච්චර වාර ප්‍රමාණයක් එයා ඒක එක්ස්පීරියන්ස් කරයිද? අසාර්ථක වෙන්න පුළුවන් කොහොමද? ව්‍යාපාරයක් පටන් ගද්දී අනිවාර්යයෙන්ම අදහසක් තියාගන්න මේ ව්‍යාපාරය අසාර්ථක වෙන්නේ කොහොමද? හරිද? අසාර්ථක වෙන්නේ තමන් තුලින්මයි. ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඊට පස්සේ ඒ අයිඩියා එකට දැනට තියෙන සොලියුෂන් මොනවාද? දැනට තියෙන සොලියුෂන් මොනවාද? ඔයා මේ පටන් ගන්න හදන ව්‍යාපාරේ. ඔයාට වඩා හොඳ සොලියුෂන් තියෙනවද දැනට? ඔයා මේ දෙන්න හදන සොලියුෂන් එකට වඩා හොඳ ඒවා තියෙනවද? හොයලා බලන්න. ඔයා try කරන්න ඕනේ දැනට තියෙන සොලියුෂන් එකට වඩා හොඳ සොලියුෂන් එකක් ඔයා දෙන්න. එතකොට තමයි ඒක clearly වාට ගන්න පුළුවන්. ඊට පස්සේ identify the target customer. ඉලක්කගත පාරිභෝගිකයා. හරිද?
හැමෝම ඔයාගේ කස්ටමර් කෙනෙක් වෙන්නේ නැහැ. ඒක පැහැදිලිව ඔළුවේ තියාගන්න. හරිද? හැමෝම ඔයාගේ කස්ටමර් කෙනෙක් වෙන්නේ නැහැ. හරිද? හරියට ඔයාගේ කස්ටමර්ව අයිඩෙන්ටිෆයි කරගන්න. ඔයාගේ කස්ටමර්ව හරියටම හඳුනා ගන්න කවුද කියන එක. හරිද? හරියටම කවුද කියන එක හඳුනා ගන්න. හරිද? හරි. ඊට පස්සේ ඒකෙන් මාකට් එකේ කොස්ට් එක අඩු කරලා රිසල්ට් වැඩි කරගන්න පුළුවන්. හරිද? මොකද දැන් මෙතන ඉන්නවා නම් 1 2 3 4 5 6යි. හරිද? මෙතනින් ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක 1 2 3යි නම් ඔයා මාකටිං කරන්න ඕනේ, ඔයා බ්‍රෑන්ඩින් කරන්න ඕනේ. හරිද? මෙන්න මේ 3 දෙනාට විතරයි. මොකද මේ 3 දෙනා තමයි ඔයාගේ කස්ටමර්ස්ලා. මේ ඇවිල්ලා මේ 6 දෙනා ඔයාගේ කස්ටමර්ස්ලා නෙමෙයි. පැහැදිලිද? හරිද? එතකොට කස්ටමර් කවුද කියලා ක්ලියර් අයිඩෙන්ටිෆයි කරගන්න. හරිද? ඊට පස්සේ අපිට හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ අපිට ඊළඟ ස්ලයිඩ් එකට යන්න අපි. හරි. දැන් ඔයා සර්විස් එකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි හදන්න අදහසක් අරගෙන එනවනේ. හරිද? බිස්නස් එකක් හදනවනේ ඔයා. හැදුවට පස්සේ ඔයා හිතනවා ඔයා ප්‍රොඩක්ට් එකක් හැදුවා නම් හරි. ඔයා හිතන්නකෝ ඔයා මොකක් හරි පර්ෆියුම් එකක් හැදුවා කියලා. ඔයා හිතනවා මේක මට පර්ෆියුම් බොටල්ස් 1000ක්වත් හදන්න ඕනේ. මම මේකට ලෝන් එකක් ගන්න ඕනේ. නැත්තම් තියෙන ඉඩමක් විකුණන්න ඕනේ. මොකක් හරි කරලා මම මේ පර්ෆියුම් බෝටල් 1000 හදන්න වැඩේ කරන්න ඕනේ. හරිද? වැඩේ කරන්න පර්ෆියුම් බෝතල් 1000ක් හදන්න ඔයාට යනවා ලක්ෂ 10ක්. හරිද? ඒ ලක්ෂ 10 ඔයා හොයාගන්න උත්සාහ කරනවා ඉඩමක් විකුණලා නැත්තම් බැංක් ලෝන් එකක් අරගෙන. හැබැයි තාම මේක ඔයාටවත් ෂුවර් නැහැ. හරිද? අන්න ඒකට තමයි කියන්නේ මේ මිනිමම් වයබල් ප්‍රොඩක්ට්. හරිද? මිනිමම් වයබල් ප්‍රොඩක්ට් කියන්නේ MVP කියන concept එක. හරිද? ඒක මෙතඩ් එකක්. ඒක අපි ව්‍යාපාර ලෝකයේ අතටත් පාවිච්චි කරන මෙතඩ් එකක්. මේ MVP කියන්නේ. හරිද? මිනිමල් වයබල් ප්‍රොඩක්ට්. MVP. හරිද? සක්සස් වෙන්න පුළුවන් මේ ක්‍රමයට ගියොත්. සාර්ථක වෙන්න පුළුවන් මේ ක්‍රමයට ගියොත්. හරිද? අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන් මේ ක්‍රමයට ගියොත්. ඒක හේතුව ඇයි දන්නවද? ඔයා හිතන්න දැන් ඔයාට පර්ෆියුම් බෝතල් 1000ක් ගහන්න ලක්ෂයක් යනවනේ. හරිද? ඔයා බලනවා ඉස්සෙල්ලම පර්ෆියුම් බෝතල් 100ක් හදාගන්න. හරිද? ඔයාට 1000ක් හදන්න යනවා නම් ලක්ෂ 10ක්. හරිද? ඔයාට 100ක් හදන්න යන්නේ ලක්ෂයයි කියලා හිතන්නකෝ. හරිද? රුපියල් ලක්ෂය. ඔන්න ඔය 100 හදා ගන්නවා. හරිද? ඔය 100 හදාගෙන ඔන්න පටන් ගන්නවා බිස්නස් එක මෙතනින්. හරිද? ෆස්ට් ස්ටෙප් එක පටන් ගන්නවා මෙතනින්. ඔන්න දැන් ඔයා මෙතන ඉන්නේ. හරිද? මේ පර්ෆියුම් බෝතල් 100ක් හදාගත්ත කෙනා මෙතන ඉන්නේ. හරිද? හරි. මෙතනින් ඊළඟ තැනට යන්න හරිද? ඔයා මේ හදන පර්ෆියුම් බෝතල් 100 විකුණනවා. හරිද? ඒ 100 විකුණද්දී ඔයාට පාරිභෝගිකයන්ගේ අදහස් එනවා. චෝදනා එනවා. තව මෙහෙම උනා නම් හොඳයි කියලා හිතෙනවා. ඔයාටත් හිතෙනවා අලුත් සුවඳක් පොඩි ආවනම් තව හොඳයි කියලා. එතකොට ඔන්න කැල්කියුලේටඩ් රිස්ක් එකක් අරගෙන ඉන්නේ. එකපාර මේ එකම වර්ගයෙන් පර්ෆියුම් බෝතල් 1000ක් හදලා ලක්ෂ 10ක් ඉන්වෙස්ට් කරගෙන බලාගෙන ඉන්න. ඊට පස්සේ ඔන්න ඒ 100 වික්කට පස්සේ ඔයාට ඔයාගේ කස්ටමර් ගැන අවබෝධයක් තියෙනවා. ඔන්න එනවා ඊළඟට පර්ෆියුම් බෝතල් 200ක් හදනවා. හරිද? 200ක් හදනවා. ඒ 200 හදද්දී ඔයාට කලින් 100 විකුණලා ගත්ත දැනුම අවබෝධය ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ඩෙවලොප්මන්ට් එක හරිද? ඒ හැමදේම ඔයාට පැහැදිලිව තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ ඔන්න ඔයා එනවා ඊළඟ තැනට. එතනදී ඔයා දැන් දැනුමයි අවබෝධයයි කස්ටමර් සැටිස්ෆැක්ෂන් කොහොමද කස්ටමර්ට මේක යවන්න කොහොමද ඔක්කොම අයිඩියා එක තියෙනවා. මෙතනදී ඔයා හදනවා පර්ෆියුම් බෝතල් 500ක්. හරිද? 500ක් හදනවා.
ඔන්න 500ක් හැදුවා. හරිද? එතකොට මේ වෙද්දී වා පර්ෆියුම් බෝතල් 300ක් විකුණලා තියෙන්නේ රිස්ක් එක හරිම අඩුවෙන්. ඔයාට දැනුම අවබෝධය ඇවිල්ලා තියෙන්නේ රිස්ක් එක අඩුවෙන්. හරිද? එතකොට දැන් ඔයා මේකට ඉන්වෙස්ට් කරන්නේ ඔයාගේ ලාභයමයි. මේ පර්ෆියුම් බෝතල් 300 විකුණලා ගත්ත සල්ලි තමයි ඔයා මේ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ මේ 500 හදන්න. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනට එද්දී අපිට තිබ්බ අල්ටිමේට් ටාගට් එක පර්ෆියුම් බෝතල් 1000ක් හදලා ඉවරයි. හරිද? 1000ක් හදලා ඉවරයි. හරිද? එතකොට මෙතන 100යි, මෙතන 200යි, මෙතන 500යි, 800යි, මෙතන 1000යි, 1800යි. ඔයා මේ පියවරෙන් පියවර ඇවිල්ලා ඉස්සල්ලාම ලක්ෂ 10ක් වියදම් කළා හිර වෙන්න ගියේ පර්ෆියුම් බෝතල් 1000ක් හදන්න මෙතනදී. හැබැයි ඔයා මෙතනට එද්දි පර්ෆියුම් බෝතල් 1800ක් හදලා ඉවරයි. මේ concept එකත් එක්ක යද්දි. ඔයාට risk එක 0. හරිද? ඔයාට අවදානම් කළමනාකරණය කරගන්න පුළුවන්. හරිද? ඔයාගේ මූල්‍ය කළමනාකරණය කරගන්න පුළුවන්. එතකොට ඔන්න හොඳ business එකක් හැදිලා තියෙනවා. හොඳ transaction ටිකක් වෙලා තියෙනවා. ඔන්න දැන් මෙන්න මෙතනදී ඔයාට ඉල්ලන්න පුළුවන් හොඳ බැංක් ලෝන් එකක්, හොඳ ආයෝජකයෙක්. හරිද? හදන්න පුළුවන් පර්ෆියුම් බෝතල් 10000ක්. හරිද? පර්ෆියුම් බෝතල් 10000ක් හදන්න පුළුවන් ඔයාට. හරිද? එතකොට මේ concept එක පාවිච්චි කරොත් ඔයාට පුළුවන් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න තමන්ගේ නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක ඔයාට කුඩා ආකාරයෙන් පටන් අරගෙන ඉදිරියට කරගෙන යන්න. හරිද? හරි. ඊට පස්සේ මේ වැලිඩේෂන් ඩයග්‍රෑම් එකේදී අපි කතා කරනවා කොහොමද අපි මේක වැලිඩේට් කරන්න දැනගන්නේ. අපි මේ අදහස තෝරාගෙන මේ අදහස දැනගන්නේ කොහොමද කියන එක. හරිද? එතනදී අපි කල්පනා කරමු පළවෙනි දේ තමයි අපිට මේ අපි ගන්න අදහස. දැන් අපි පර්ෆියුම් අදහසම ගමුකෝ. හරිද? පර්ෆියුම් අදහසම ගමු. හරිද? අපි කස්ටමර් ඉන්ටර්විව්ස් කරනවා. හරිද? පාරිභෝගිකයන් එක්ක අපි ඉන්ටර්විව්ස් කරනවා, කතා කරනවා, කොහොමද වැඩේ කරන්නේ, කොහොමද බිස්නස් එක වෙන්නේ, ඔයාට මේක දැනෙන සුවඳ කොයි වගේද, ඔයාට හිතෙන්නේ මොන වගේ මේක වෙනස් වුණොත් හොඳයිද. හරිද? ඔයාගේ මේ අදහස දැන් පර්ෆෙක්ට් කරගන්න හදන්නේ. හරිද? ඊට පස්සේ සෝෂල් මීඩියා ටෙස්ටිං එකක් යනවා. හරිද? ඔයාට පුළුවන් සර්වේ එකක් කරන්න. හරිද? ඒ සර්වේ එක මෙහෙමයි. දැන් ඔයා හිතන්න දැන් පර්ෆියුම් පැත්තකින් තියන්නකෝ. දැන් ඔන්න පළවෙනි දේ ගන්න ඔයාට බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. හරිද? ඔයා අදහසක් දැන් ඔයා ගන්න ඔළුවට. හරිද? ඔයා ගන්න ඔළුවට අදහසක්. හරි ඔයාට තියෙන අදහසක් මම මෙන්න මේ බිස්නස් එක පටන් ගන්න. හරිද? ඔයා යනවා මිනිස්සුયો ළඟට. හරිද? ඔයා ගිහිල්ලා අහනවා කස්ටමර්ස් ලගේ මිනිස්සුන්ගෙන්. හරිද? කස්ටමර් වෙන්න කලින් කියලා හිතන්නකෝ. පාරිභෝගිකයෙක් වෙන්න කලින්. එයා සාමාන්‍ය හියුමන්. හරි ඕකේ. ගිහිල්ලා එයාගෙන් අහනවා මෙහෙම ප්‍රොඩක්ට් එකක් ආවොත් ඔයා ගන්නවද? හරිද? පර්ෆියුම් එකක් ගන්න. පර්ෆියුම් එකක් ආවොත් ඔයා ගන්නවද? හරිද? ඔයාට ඇයි පර්ෆියුම් එකක්? ඔයා පර්ෆියුම් එකක් වෙනුවෙන් කීයක් වියදම් කරන්න කැමතිද? ඔයා මේ ඩේටා කලෙක්ට් කරන්නේ. හරිද? ඔයා දන්නවද ලංකාවේ මේ වෙද්දි තියෙනවනේ කොරියන් උන්මාදයක්. හරිද? කොරියන් උන්මාදයක් තියෙනවනේ. ඔයා දන්නවද අපි මේ උන්මාදය ගැන දන්නේ 2018 දී. 2018 අපි කරපු රිසර්ච් එකකින් අපි හොයාගන්නවා ලංකාවේ මිනිස්සු කොස්මැටික් වලට කැමති කොරියන් වගේ සුදු වෙන්න. හරිද? ලංකාවේ කොස්මැටික් බ්‍රෑන්ඩ්ස් මෙච්චර වෛරල් වෙන්නේ ওই රිසර්ච් පේපර්ස් වලින්. ওই රිසර්ච් පේපර්ස් තියෙනවා. Tamanට රිසර්ච් එකක් කරන්න පුළුවන්. අපි 2018 දැනගත්ත ලංකාවේ කොස්මැටික් මාකට් එක ඉතා ඉක්මනින් බූම් වෙනවා. ඔය ඒකේ ප්‍රයෝජනය අරන් තමයි එක එක විදිහට ඔය දැන් ක්‍රීම් මාකට් එකේ තියෙන්නේ. මම දැක්කා ළඟදී තමයි මේ දේවල් අර මොකක්ද ඒකට කියන වචනේ මේ නියාමනය කරන්නේ. හරිද? ඒවා මේ ළඟදී නියාමනය කරන්න පටන් ගත්තේ. එතකොට අපි 2018 දී දන්නවා ලංකාවේ 2024 25 වෙද්දී ලොකු උන්මාදයක් වෙනවා සුදු වෙන්න. හරිද?
එතකොට ඒක හොයාගන්නේ කොහොමද? මෙන්න මේ වගේ කස්ටමර් ඉන්ටර්විව්ස්, සෝෂල් මීඩියා ටෙස්ට්, හරිද? අන්න ඒ වගේ දේවල් කරලා තමයි හොයාගන්නේ. මම ඉදිරි ලෙක්චර් එකකදී ඔයාලට කියලා දෙන්නම්. අපේ කෝස් එකට ආපු කට්ටිය මෙතන ඉන්නවා නම් එයාලා දන්නවා කොහොමද රිසර්ච් එකක් කරගන්නේ කියලා. ඒ බිස්නස් එකක් පටන් ගන්න කලින් රිසර්ච් එකක් කරන ප්‍රොසෙස් එකක් තියෙනවා. හරිද? ඒක අපේ දන්න කට්ටිය ඇති. මම ඉදිරියට ඔයාලට කියලා දෙන්න උත්සාහ කරනවා අනිවාර්යයෙන්ම. හරි. ඊට පස්සේ සෝෂල් මීඩියා ටෙස්ටිං. අපි Facebook එකේ අපි ගෲප්ස් වල දාලා අහනවා මෙන්න මෙහෙම බිස්නස් එකක් මම පටන් ගන්න අදහසක් තියෙනවා. ඔයා කැමතිද මේ බිස්නස් එකේ ප්‍රොඩක්ට් එකක් බයි කරන්න? ඔයා කැමති මොන හරි සුවඳ වර්ගයක් තියනවාද? ඔයා වැඩියෙන්ම කැමති මොන වගේ කෑමක් කන්නද? ඔයා වැඩියෙන්ම කැමති මොන වගේ ඇඳුම් අඳින්නද? හරිද? අපි රිසර්ච් කරනවා. හොයනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ දානවා ප්‍රී ඕඩර් ටෙස්ටිං. හරිද? අපි හදනවා පොඩි කන්සෙප්ට් එකක් මේක ප්‍රී ඕඩර් කරන්න. හරිද? අපි දැන් පර්ෆියුම් එකක් ගත්ත කියලා හිතන්නකෝ. අපි ඒක මාකටිං වලින් තමයි ඒක හදන්නේ. හරිද? සෝෂල් මීඩියා හරහා බ්‍රෑන්ඩ් එක ලොන්ච් කරලා බ්‍රෑන්ඩ් එකට කලින් අපි දෙනවා එක්ස්පීරියන්ස් එකක්. ඒවා කරන්නේ අපි වැලියු ඇඩඩ් දේවල් විදිහට ස්ට්‍රැටජිස් පාවිච්චි කරලා තමයි අපි මේ දේවල් කරන්නේ. හරිද? අපි හදනවා සිස්ටම් එකක්. අපි හදනවා පර්ෆියුම් කියලා හිතන්නකෝ. හරිද? අපි හදනවා මේ පර්ෆියුම් එක ප්‍රී ඕඩර් කරන්න. ලස්සන බොක්ස් එකක අපි මාකටිං කරනවා මෙන්න මේ පර්ෆියුම් එක ප්‍රී ඕඩර් කරන්න. හරිද? මේ පර්ෆියුම් එකේ පළවෙනි කස්ටමර්ස්ලා 10 දෙනා ඔයා වෙන්න. ප්‍රී ඕඩර් කරන්න iPhone උනා ප්‍රී ඕඩර් කරන්න පුළුවන්. ඒ කැමති යාළ පළවෙනි හදන ස්ටොක් එකෙන් ගන්න. හරිද? එතකොට එයා මේකට ගෙවනවා. හරිද? ප්‍රී ඕඩර් එකට එයා ඉස්සෙල්ලාම ගෙවනවා. ඒ ගෙවලා එයාට ප්‍රොඩක්ට් එක යවද්දී ඔයාට සල්ලිත් ඇවිල්ලා ප්‍රොඩක්ට් එක හදන්න කලින්. හරිද? ඒක තමයි අපිට තව ක්‍රමයක් තියෙන. හරිද? ඊට පස්සේ අපි මේ හදාගත්ත දේවල් ටික පාවිච්චි කරලා අපි වැලිඩේටඩ් ඇක්ෂන් ප්ලෑන් එකක් හදා ගන්නවා අපේ බිස්නස් එක. හරිද? ඒකට අවශ්‍ය කරන ඉන්වෙස්ට්මන්ට්. හරිද? ඒ හැම දෙයකටම ඒක සක්සස්ෆුල් කරන්න අවශ්‍ය කරන හැම දෙයකටම වැලිඩේටඩ් කරපු ඇක්ෂන් ප්ලෑන් එකක් අපිට හදා ගන්න පුළුවන්. පැහැදිලිද? ඉස්සෙල්ලාම කස්ටමර් ඉන්ටර්විව්ස්. හරිද? අහලා බලන්න. කැමතිද මේ වගේ බිස්නස් එකකට? කැමතිද මේ වගේ බයි කරන්න? ඔයාලා විශ්වාස කරනවද මම මාකටිං කම්පැනි එක පටන් ගන්න කලින් මම රිසර්ච් එක කරේ මම ගියා අපේ පැත්තේ තියෙන ටිකක් ලොකු බිස්නස් වලට. ගිහිල්ලා මං ඇහුවා ඔයාලා දන්නවද මාකටිං කියන්නේ මොකක්ද කියලා? මගේ සර්වේ එකේ තිබ්බ ප්‍රශ්න. හරිද? මං ඇහුවා ඔයාලා දන්නවද මාකටිං කියන්නේ මොකක්ද? ඔව්. නැත්තම් මං කියලා දෙනවා මාකටිං කියන්නේ මොකක්ද? හරිද? ඊට පස්සේ දෙවෙනි එක මං අහනවා යාගෙන් ඔයා දන්නවද මාකටිං ප්ලෑන් එකක් කියන්නේ මොකක්ද? ඔව්. හරි. මං අහනවා ඊට පස්සේ මාකටිං ප්ලෑන් එකක් ඔයා හදලා දෙන්නවට කැමතිද? ඔව්. ඊට පස්සේ මාකටිං ප්ලෑන් එකකට ඔයාට කීයක් වියදම් කරන්න පුළුවන්ද? මං දෙනවා ඔප්ෂන් 3ක් 30000යි 45000යි 55000යි. ලොකු බිස්නස් එකක් නම් කෙලින්ම 55000යි කියනවා. සාමාන්‍ය කෙනෙක් නම් කියනවා 45000 කියලා. පොඩි කෙනෙක් නම් කියනවා මං කැමති 30000කට මේක හම්බ වෙනවා නම් කියනවා. හරිද? අන්න එහෙමයි සර්වේ එකක් කරන්නේ. එතකොට අපිට අයිඩියා එකක් තියෙනවා. අපි පැකේජ් එකක් එළියට දානවා නම් අපිට අයිඩියා එකක් තියෙනවා මේ පැකේජ් එක මිනිස්සු බලාපොරොත්තු වෙන මොන වගේ ගණන් වලටද කියලා. හරිද? ඊට පස්සේ සෝෂල් මීඩියා වලට අපි ඒක දානවා. හරිද? දාලා ওই ගෲප්ස් වල රින්ගලා අපි බලන ඔය උපදූප බලන වෙලාවේ පොඩ්ඩක් හොයලා බලන්න. මෙහෙම බිස්නස් එකක් කරන්න මං කැමතියි. සහ තව රිසර්ච් කරන ගොඩාක් ක්‍රම තියෙනවා. හරිද? ඊට පස්සේ ප්‍රොඩක්ට් එකක් වගේ නම් මේක ප්‍රී ඕඩර් කරන්න. හරිද? දැන් ඔයා හිතන්නකො සර්විස් බිස්නස් එකක් පටන් ගන්නවා කියලා. ඔයා මෙතනදී මේ සර්විස් එක කම්පැනි එකට ෆ්‍රී දෙන්න. හරිද? ෆ්‍රී දුන්නට පස්සේ මේ කම්පැනි එකට දෙන්න ෆ්‍රී. හරිද? ඔයා සර්විස් බිස්නස් එකක් පටන් ගන්නවා නම් ෆ්‍රී දෙන්න. මාකටිං වෙන්න පුළුවන්. දැන් මගේ බිස්නස් වලදී මම ඉස්සෙල්ලාම කරේ ඇත්තටම ෆ්‍රී දුන්නා. හදලා දුන්නා. එතකොට මගේ ස්කිල් එක ඩෙවලොප් වෙනවා. සහ මට පෙන්වන්න මගේ පෝර්ට්ෆෝලියෝ එක හැදෙනවා. හරිද? එතකොට මට අලුතෙන් ක්ලයන්ට් කෙනෙක් එද්දි සල්ලි දීලා වැඩක් කරගන්න. එයා මගෙන් අහනවා මොනවද ඔයා කරපු වැඩ? මේ තියෙන්නේ මගේ පෝර්ට්ෆෝලියෝ එක. මම මේව ෆ්‍රී කරලා දීලා තියෙන්නේ. හරිද? එතකොට ඔයාට ඔන්න ඔල්රෙඩි වැලියු එක ක්‍රියේට් වෙලා තියෙන්නේ.
හරිද? හරි. හරි. ඔන්න දැන් අපි ඔය කතා කරගත්ත හැමදේමත් එක්ක අදහසකුත් හොයාගෙන ව්‍යවසායකයෙක් විදිහට හෝ ව්‍යාපාරිකයෙක් විදිහට අපි පටන් ගත්ත ව්‍යාපාරය රැකගන්න නම් අපිට අත්‍යවශ්‍යම දේ තමයි ඩිසිප්ලින්, විනය. හරිද? විනය නැත්තම් ඔයත් ඉවරයි. ඔයාගේ ව්‍යාපාරෙත් ඉවරයි. ඒක හොඳට පැහැදිලිව මතක තියාගන්න. දැන් මෙතන ඇති බිස්නස් කරන් යන කට්ටිය. පොඩ්ඩක් හිර වෙච්ච කට්ටියත් ඇති දැන්. හරිද? එතකොට යාළුවට මොකක්ද අයිඩියා එක තියෙන්නේ? Tamanට ඩිසිප්ලින් එකක් තිබ්බේ නැති හින්දා තමයි තමන් ෆයිනෑන්ෂියල් මේ විදිහට හිර වෙලා ඉන්නේ. හරිද? මූල්‍ය විනය කියන එක අනිවාර්යයෙන්ම වැදගත්. හරිද? මූල්‍ය විනය කියන එක අනිවාර්යයෙන්ම වැදගත්. එතකොට අපි නොකළ යුතු දේවල් ටිකක් තියෙනවා. හරිද? ව්‍යාපාරයක් ආරම්භ කරවහම ව්‍යාපාරය ස්කේල් කරන්න එපා. හරිද? ඒ කියන්නේ විශාල කරන්න යන්න එපා. ව්‍යාපාරයක් ආරම්භ කරපු ගමන්. හරිද? මාකට් එකේ ඇක්චුවල් ඩිමාන්ඩ් එක ගෙස් කරන්න එපා. හරිද? ඔයා හිතන්න එපා මෙච්චර ප්‍රමාණයක් එයි. හරිද? මිනිස්සු ඉන්නවා ලක්ෂ 10ක්, මේ ලක්ෂ 10න් 8ක්වත් මගේ ප්‍රොඩක්ට් එක මිලදී ගනි. එහෙම හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. හරිද? අපිට එහෙම වෙලා තියෙනවා. හරිද? අපි ප්‍රායෝගිකව එහෙම හිතලා කරලා මෝඩ වැඩ වෙලා තියෙනවා. හරිද? ඔයා ඒක ගෙස් කරන්නේ නැතුව ඔයා මෙෂර් කරන්න ඇත්තටම ඔයාගේ පාරිභෝගිකයන් කවුද, කී දෙනෙක් ඉන්නවද කියලා. හරිද? එක අපි සෙග්මන්ට් එකක් ගත්තොත්, හරිද? සෙග්මන්ට් එක කියන්නේ අපි වෙළඳපොළ ඛණ්ඩනයක්. අපි ගත්තොත් ඒ ප්‍රදේශයක් වෙන්න පුළුවන්. හරිද? ප්‍රදේශයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රදේශයේ ඉන්නවා වෙන්න පුළුවන් 10000ක්. හරිද? 10000ක් ඉන්නවා වෙන්න පුළුවන්. හරිද? ඒ ඉන්න කට්ටිය මේ ප්‍රොඩක්ට් එක ඔක්කොම ගනී කියලා හිතන්න එපා. ඔයා බලන්න හරියටම ඔයාගේ ප්‍රොඩක්ට් එක ගන්න කී දෙනාද කියන එක. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා අපි දන්නවනේ ඕනම දෙයක් ශක්තිමත් වෙන්නේ කොහොමද? ෆවුන්ඩේෂන් එකේ. හරිද? පළවෙනියට යටට දාන අත්තිවාරයෙන් තමයි ඕනම දෙයක් ශක්තිමත් වෙන්නේ. හරිද? එතකොට ලොකු කුණාටුවක් ඇවිල්ලා උඩ ගැලවිලා ගියත් යට ඉතුරු වෙන්නේ ෆවුන්ඩේෂන් එක. බිස්නස් එකකදී අනිවාර්යයෙන්ම වැදගත් මේ ෆවුන්ඩේෂන් එක කියන එක. පැහැදිලිව මේක වැදගත්. හරිද? අනිවාර්යයෙන්ම ඔයා බිස්නස් එකක් පටන් ගන්නවා නම් බිස්නස් එකක බිස්නස් ප්ලෑන් එකක් තියාගන්න. හරිද? ව්‍යාපාර සැලැස්මක් තියාගන්න. හරිද? ඒ කියන්නේ ඔයා දැන් අලුතෙන් අයිඩියා එකක් හොයාගෙන ව්‍යාපාරයක් පටන් ගන්න හදන කෙනෙක් කියලා හිතන්නකෝ. පටන් ගන්න හදන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා ඉස්සෙල්ලම ව්‍යාපාර සැලැස්මක් හදාගන්න ඔයාගේ ව්‍යාපාරයට. හරිද? ඒ ව්‍යාපාර සැලැස්මේ හදන්න ඔයා මෙහෙයුම් කළමනාකරණය කරගන්නේ කොහොමද? ඔයාගේ ඔපරේෂන් මැනේජ්මන්ට් එක කොහොමද වෙන්නේ? ඔයා මාකටිං කරන්නේ කොහොමද? ඔයාගේ අලෙවිකරණ සැලැස්ම මොකක්ද? හරිද? ඊට පස්සේ ඔයා හදාගන්න ඔයාගේ කළමනාකරණ සැලැස්ම, මැනේජ්මන්ට් ප්ලෑන් එක. හරිද? ඊට පස්සේ ඔයා හදාගන්න වැදගත්ම දේ ෆයිනෑන්ෂියල් ප්ලෑන් එක. හරිද? ඉස්සෙල්ලාම බිස්නස් එකක් පටන් ගන්නකොට අවුරුදු 2කට විතර ඕක හදන්න. හරිද? ඕක හදන්න. ඕක දන්නේ නැත්නම් අපිට කතා කරන්න. අපි එක සර්විස් එකක් විදිහටත් ඔයාලට දෙන්න පුළුවන් අපිට. අපි එඩියුකේට් කරන්නම් ඉස්සරහට තව. හරිද? අපිට පුළුවන් හැම වෙලාවකම අපි මේ වගේ ෆ්‍රී ලෙක්චර් එකක් තියන්න. නැත්නම් අපේ කෝසස් තියෙනවා. අපි එන්රෝල් වෙන්න ඒවට. අපි උගන්වන්නම් ඔයාලට. ඒව හරියටම කරන්නේ කොහොමද කියලා. හරිද? අවුරුදු 2කටවත් අනිවාර්යෙන් බිස්නස් ප්ලෑන් එකක් තියාගන්න. ඔයා දන්නවද බිස්නස් ප්ලෑන් එකක් තිබ්බොත් ඔයා කොහෙටද යන්නේ කියන එක දන්නවා. හරිද? ඔයා කොහෙටද යන්නේ කියන එක පැහැදිලි අවබෝධයක් තියෙනවා ඔයාට බිස්නස් ප්ලෑන් එකක් තිබ්බොත්. දැනටත් බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. අනිවාර්ය හදාගන්න බිස්නස් ප්ලෑන් එක. හරි? එතකොට අර මග හිර වෙන්නේ නැතුව පටන් අරන් මාසෙන් දෙකෙන් නවත්තන්න නැතුව බිස්නස් එකක් කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. පැහැදිලිද? හරි. හරි. ඔන්න දැන් අපි කෙමෙන් මේ දේශනයේ අවසාන හරියට ඇවිල්ලා තියෙන්නේ. හරිද? හරි.
එතකොට අපි අවසානයට එන්න කලින් අපි කතා කරමු මේ බිස්නස් එක අපි මේ ගන්න අදහස හරිද අපි මේ වේටින් ට්‍රැප් එකට අහුවෙන්නේ නැතුව හරිද ඒ කියන්නේ අපි මේ පටන් ගන්න දේ ගැන කල්පනා කර කර බල ඉන්නේ නැතුව පටන් ගන්න ඕනේ හරිද එතකොට මෙතන පැහැදිලි කරලා දීලා තියෙනවා හරිද අපි පර්ෆෙක්ට් ස්ට්‍රැටජි එකක් අපිට හම්බ වෙනකන් අපි බලන් ඉන්නවනම් හරිද අපිට හොඳ ටීම් එකක් හම්බ වෙනකන් බලන් ඉන්නවනම් හරිද අපිට ලොකු කැපිටල් එකක් හම්බ වෙනකන් බලන් ඉන්නවනම් හරිද අපිට අපේ කොන්ෆිඩන්ස් හෙට වැඩි වෙයි අනිද්දා වැඩි වෙයි කියලා හිතාගෙන ඉන්නවනම් හරිද ඔන්න ඔයා ට්‍රැප් එකට අහු වෙලා ඉන්නේ හරිද ඔයා වේටින් ට්‍රැප් එකට අහු වෙලා ඉන්නේ ඔයාට බිස්නස් එකක් පටන් ගන්න ඕනේ නම් හරිද ඔයා එන්න මේ රියල් ඔන්ට්‍රප්‍රනර් විදිහට හරිද අර අපි කතා කරගත්ත විදිහට පටන් ගන්න මුලින් ඉඳලා හරිද පළවෙනි ස්ටෙප් එක තියන්න අයිඩියා එකක් නැත්තම් දැන් කල්පනා කරන්න අයිඩියාස් 10ක් හරිද ඕකෙන් අයිඩියාස් 3ක් තෝරගන්න බලන්න රිසර්ච් එකක් කරලා ඔය අයිඩියාස් ටිකෙන් මොකද්ද ඊළඟ අවුරුදු 10 ඇතුළත සක්සස් වෙන්න පුළුවන් හරිද ඊට පස්සේ ඒකට හොඳ ප්ලෑන් එකක් හදාගන්න හරිද ඊට පස්සේ ඒක එක්සිකියුට් කරන්න හරිද පැහැදිලිද ඒක එක්සිකියුට් කරන්න හරි එතකොට දැන් අපි ඔන්න කතා කරගත්ත දේත් එක්ක මම ඔයාලට කියලා දෙන්නම් අපි මේ කරන් යන දේ හරිද මේ වේටින් ට්‍රැප් එකට අහු වෙන්නේ නැතුව කරගෙන යන්න හරිද අන්න ඒකට තමයි කියන්නේ ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න කියලා පැහැදිලිද ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න තියාගන්න ඩ්‍රීම් එකක් මම මේ ප්‍රොජෙක්ට් මේ බිස්නස් එක මිලියන් ඩොලර් බිස්නස් එකක් කරනවා හරිද මිලියන් ඩොලර් බිස්නස් එකක් කරනවා හරිද අද තියන්න පළවෙනි ස්ටෙප් එක හරිද අද තියන්න පළවෙනි ස්ටෙප් එක හරිද එතකොට දැන් අයිඩියා එකක් හොයාගන්න කොහොමද කියලා අදහසක් තියෙනවා හරිද තමන් හොයාගන්නේ ස්කිල් බේස් අයිඩියා එකක්ද හරිද තමන්ගේ ස්කිල් එකත් එක්කද ඒ අයිඩියා එක ඩෙවලොප් වෙන්නේ නැත්තම් ට්‍රෙන්ඩ් බේස් අයිඩියා එකක්ද හරිද ට්‍රෙන්ඩ් එකත් එක්ක ඒ අයිඩියා එක යනවාද හරිද ඊට පස්සේ හොයන්න ඒ අයිඩියා එක පැෂන් එකත් එක්කද හැදෙන්නේ හරිද තමන්ගේ පැෂන් එකත් එක්කද ඒ අයිඩියා එක හදාගන්නේ හරිද ඊට පස්සේ බලන්න කොපි and improve කරනවද කොහේ හරි තියෙන අයිඩියා එකක් කොපි කරලා ඒක ඉම්ප්‍රූව් කරන් යනවාද හරිද කල්පනා කරලා බලන්න හරිද හරි එතකොට ඔයාට පර්ෆෙක්ට් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා හරි එහෙනම් අද දවසේ ලෙක්චර් එක මෙතනින් ඉවරයි මෙතනින් එහාට තියෙනවා ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන් ඔයාලගේ chat එකට දාන්න මොකද මෙතන අපි කතා කරලා ප්‍රශ්න අහන්න අමාරුයි ඔයාලට තියෙන අන්තිම වචනේත් තියෙනවා අන්තිම වචනේ මං කියන්නේ මෙතනින් ප්‍රශ්න කිහිපයකට උත්තර දීලා හරි ව්‍යාපාර පිළිබඳව ඔයාලට දැන් තියෙනවා නම් ප්‍රශ්න අහන්න අපේ chat එකට දාන්න අපේ ප්‍රශ්න මොනවාද තියෙන්නේ කියලා එතකොට මේ ප්‍රශ්න